අදත් අපි සූදානම් වෙන්නේ බහුජන බලය සංවිධානය කරන අපි එනවා ඔන්ලයින් සාකච්ඡා මාලාවේ 5 වෙනි දවසට. ඉතින් ඔබ දන්නවා මේ වෙනකොට අපි දවස් 5ක් එහෙම නැත්නම් සති 5ක් පුරාවට එක දිගට මේ වැඩසටහන ඔබ වෙත අරන් ආවා. ලංකාවේ දේශපාලනයේ පොඩි වෙනස් වැඩක් තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ ඔබට. මොකද හැමදාම අපි එක තැන්වල කතා කරනවා මිසක් අපි පොදුවේ කතා කරන්නේ අපේ වැඩසටහනේ විශේෂත්වය තමයි ඕනෑම කෙනෙකුට අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා අදහස් දක්වන්න පුළුවන්. ඉතින් වැඩසටහන පටන් ගන්න කලින් මම සුපුරුදු පරිදි මොකද්ද මේ බහුජන බලය කියන්නේ කියලා ඔබට පුංචි හැඳින්වීමක් කරන්න. මොකද අපිත් එක්ක සමහර වෙලාවට පළවෙනි වතාවට අපේ සාකච්ඡා මාලාවට එකතු වෙන කෙනෙක් මෙතන ඉන්න පුළුවන්. බහුජන බලය කියන්නේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉන්න තරුණ නායකයෝ එකතු වෙලා පටන් ගත්ත සංවිධානයක්. අපේ සංවිධානයේ අරමුණ තමයි ලංකාවේ දේශපාලනයේ වෙනසක් කරන එක, මේ ලංකාවේ දේශපාලනය පිළිබඳ සාකච්ඡාවක් ඇති කරන එක, විශේෂයෙන් මේ තරුණ ප්‍රජාව තුළ දේශපාලන සංවාදයක් ගොඩනගන එක තමයි අපේ ප්‍රධාන අරමුණ. එතකොට ඒ අරමුණට යනකොට අපි විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. විශේෂයෙන්ම අපි ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ දුර්වල තැන් සම්බන්ධයෙන් අපි විවේචන කරනවා. අපි පහුගිය කාලය පුරාවටම අපේ සංවිධානයේ ආරම්භ වුණ දවසේ ඉඳන් අපි විවිධ වැඩසටහන් කරලා ප්‍රවෘත්ති සාකච්ඡා, විවිධ විරෝධතාවයන් හරහා අපි ආණ්ඩුවටත් ඒ වගේම විපක්ෂයටත් යම් පණිවිඩ දෙන්න කටයුතු කළා. ඉතින් ඒකේ තව අදියරක් විදිහට තමයි මේ අපි එනවා ඔන්ලයින් විවාද මාලාව පටන් ගන්න. ඒතර අද විවාද මාලාවේ අපේ සාකච්ඡා මාලාව ඔන්ලයින් ඔස්සේ ඔබට බලන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් Zoom platform එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඊට අමතරව Facebook pages ගණනාවක් කරා බහුජන බලය Facebook page එක, ඒ වගේම චරිත අබේසිංහ, ප්‍රියංකර මහගම්මුල්ලගේ, එතකොට මිලින්ද රාජපක්ෂ, අංජන උදාර, මෙන්න මේ Facebook page හරහා ඔබට මේ වැඩසටහන බලීමේ හැකියාව තියෙනවා. ඒ වගේම YouTube නාලිකා හරහාත් මේ වැඩසටහන නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් අපේ වැඩසටහනේ ආකෘතිය ගැන කතා කළොත් මුල්ම අවස්ථාවේදී අපේ සම්පත්දායකයෝ විදියට අද සම්බන්ධ වෙන කණ්ඩායම කතා කරනවා විනාඩි 5ක වගේ කාලයක් අරගෙන. එතනින් පස්සේ මේ වැඩසටහන බලන ඔබට පුළුවන් විවෘතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට ඔබට ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාව හම්බ වෙන්නේ Zoom platform එක හරහා. සමහර වෙලාවට ඔබ මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ Facebook live එකක් කරහා වෙන්න පුළුවන්, YouTube live එකක් කරහා වෙන්න පුළුවන්. ඔබට අපිට ප්‍රශ්නයක් යොමු කරන්න අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා Zoom හරහා සම්බන්ධ වෙන්න. එතකොට ඒ සඳහා අවශ්‍ය link එක අපේ live එකේ දාලා තියෙනවා. ඔබට ඒ Zoom link එක click කරලා Zoom platform එකට ඇවිල්ලා අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. අපෙන් ප්‍රශ්න අහන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ වැඩසටහනේ ආකෘතිය යන්නේ. ඒ වගේම අපේ ප්‍රශ්න අහනවා නම් අපේ පුංචි කොන්දේසි කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔබේ නමින් පෙනී සිටින්න ඕනේ. වෙන නම් වලින් ABC XYZ මේ වගේ නමකින් හිටියොත් අපි ඔබට අවස්ථාව දෙන්නේ නැහැ. ඒ වගේම ඔබ අනිවාර්යයෙන්ම වීඩියෝ ඔන් කරන්න ඕනේ ප්‍රශ්න අහනකොට. වීඩියෝ ඔන් නොකරන කිසිවෙකුටත් අපි ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒ වගේම මේක මේ වෙලාවේ ලයිව් යන වැඩසටහනක්. ඒකින්ද ඔබ ප්‍රකාශ කරන දේ සම්බන්ධයෙන් ඔබ අනිවාර්යයෙන්ම වගකීම බාර ගන්න ඕනේ. ඔබ යම් දෙයක් කියනවා නම්, අදහස් දක්වනවා නම් ඔබේ වගකීම බාරගත යුතු වෙනවා. ඒ වගේම කිසිම හේතුවක් හින්දා මෙතෙන්ට නොගැලපෙන අසභ්‍ය වචන කවුරු හරි පාවිච්චි කරන්න උත්සාහ කළොත් අපිට සිද්ධ වෙනවා ඔවුන්ව ඉවත් කරන්න. මේක තමයි අපේ මූලික කොන්දේසි ටික. ඉතින් අද දවසේදී නැවත වතාවක් මතක් කරනවා අපේ අද මාතෘකාවට මම එනවා. අපේ මාතෘකාව තමයි නීතිය සැමට සමානද? පසුගිය දවස්වල ලංකාවේ විශාල කතාබහක් තියෙනවා මේ නීතිය සැමට සමානද? සමහර කෙනෙකුට විවිධ පොලිස් වලින් අත්අඩංගුවට ගන්නවා, සමහර කෙනෙක් එහෙම අත්අඩංගුවට ගන්නෑ නැහැ. සමහර කෙනෙක් සම්බන්ධයෙන් පැමිණිලි කළාම අල්ලස් දූෂණ කොමිසමට නීති ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. තවත් සමහර කට්ටිය සම්බන්ධයෙන් පැමිණිලි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේත් ඒ වගේ. අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවේත් ඒ වගේ. ඒකින්ද ජනතාව තුළ ලොකු සංවාදයක් ඇති වෙලා තියෙනවා මේ නීතිය කිව්වට එහෙම නෙමෙයිනේ කියලා. මොකද වර්තමාන ආණ්ඩුව බලයට ආවේ කලින් ආණ්ඩුවල තියෙනකොට නීතිය හැමට එක වගේ ක්‍රියාත්මක වුණේ නැහැ. අපේ ආණ්ඩුව ආවහම නීතිය සැමට එක විදියට ක්‍රියාත්මක වෙනවා කියලා. හැබැයි මේ වෙනකොට වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව අතර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් මම වැඩි වෙලාවක් ගන්න නැහැ කතා කරන්න. අද අපිත් එක්ක එකතු වෙනවා සම්පත්දායකයෝ විදියට බහුජන බලය සංවිධානයේ ප්‍රචාරක ලේකම් වෛද්‍ය නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ මහත්මයා, ඒ වගේම බහුජන බලය සංවිධානයේ ජාතික සංවිධායක චරිත අබේසිංහ මහත්මයා, ඒ වගේම බහුජන බලය සංවිධානයේ උපසභාපති නීතිඥ භූපති කහතුඩුව මහත්මයා, ඒ වගේම බහුජන බලය සංවිධානයේ සභාපති මිලින්ද රාජපක්ෂ මහත්මයා ඉක්මනින්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න නියමිතයි. ඉතින් මම මුලින්ම යනවා ප්‍රියංකර අයියා දිහාට. මම ඔබට පුංචි ආරම්භයක් අරන් දුන්නා. මොකද්ද මේ රටේ සමාජයේ ඇති වෙලා තියෙන කතාව සහ අපේ මාතෘකාව තෝරා ගන්න පදනම මොකද්ද කියලා. අපි හැම වෙලේම තෝරා ගන්න මාතෘකාවල් මේ මිනිස්සු කතා කරන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තමයි අපි මාතෘකාව විදිහට තෝරාගෙන තියෙන්නේ. ඉතින් ප්‍රියංකර අයියා මොකද්ද මේ නීතිය සැමට සමානද කියන ප්‍රශ්නයක් මිනිස්සු තුල ඇති වෙන්න හේතුව. එතනින් පටන් අරන් අපි කතාව ඉදිරියට අරන් යමු. හොඳයි, බොහොම ස්තුතියි ආයුබෝවන් සියලු දෙනාටම. අංජන බොහොම ස්තුතියි අවස්ථාවට.
දැන් නීතිය සැමට සමානද කියලා නිකන් අපි වාක්‍යයක් විදිහට අහුවොත් අපි බලාපොරොත්තු වෙන පරමාදර්ශී තත්වය තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ නීතිය සැමට සමාන වෙන්න ඕනේ. එතකොට අපි නීති පනවගෙන තිබෙනවා අපේ රටේ නම් ලිඛිත ව්‍යවස්ථා තමයි තිබෙන්නේ. ලිඛිත නීති තිබෙනවා. ඒ නීති වලින් අපි සෑහෙන ප්‍රමාණයක් අපේ සිවිල් සහ අපරාධ ශේෂ්ත්‍ර ආවරණය කරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා මේ තියෙන අනපනත් හරහා ඒ වගේම තිබෙන ව්‍යවස්ථාවන් හරහා ඒ පනවා තිබෙන රාමුන් ඇතුලේ මිනිස්සු ජීවත් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. එහිදී ඒවා යම්කිසි කෙනෙක් ඛණ්ඩනය කරනවා. යම්කිසි කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් විසින් ඒ හදාගෙන තිබෙන නීති රාමු ඛණ්ඩනය කරනවා නම් අපි ඒ පුද්ගලයන් සම්බන්ධව රාජ්‍යයේ අධිකරණ පද්ධතිය සහ විමර්ශන ක්‍රියාවලින් හරහා ඔවුන් දඬුවමට ලක් කිරීමක් සිදු කරනවා. මේක යම්කිසි විදියකට සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව වෙන්න පුළුවන් නැත්නම් අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව වෙන්න පුළුවන්. එතකොට දැන් ඉස්සර තිබුණු රාජාණ්ඩු ක්‍රම යටතේ ආසියාවෙත් යුරෝපයේත් තාම දීර්ඝ කාලයක් තිබුණු රජුට තමයි අයිතිය තිබුණේ. රජු තමයි සියල්ල. ඔහු දෙවියන්ගෙන් වරම අරගෙන ඔහුට තමන්ගේ රාජ්‍යය කියන කොටසේ තියෙන භෞතික සම්පත් සහ මිනිස්සුන්ගේ ශරීර පවා අයිති. එතකොට ඒ தත්ත්ව වෙනස් වෙලා සමාජ පරිණාමය වෙලා ප්‍රජාතන්ත්‍රවාදය එනකොට ජනතාවට පරමාධිපත්‍ය ගිහිල්ලා ඒක අධිකරණ ව්‍යවස්ථාදායක විධායක කියන කුළුණු තුන හරහා තුලණය වෙනවා කියන සමාජ ක්‍රමයක් අපි නිර්මාණය කරගන්න. ඒතර අපි ජීවත් වෙන්නේ ඒ වගේ සමාජ ක්‍රමයක. දැන් මේ වර්තමාන ආණ්ඩුව බලයට ඒමට පෙර ඔන්න අවුරුදු දශක 6ක් විතර දේශපාලනය කරන යුගයේදී ඔවුන් දිගින් දිගටම මේ නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන මතයෙන් කටයුතු කරා. ඒ සම්බන්ධව ප්‍රකාශ කරා, දේශන කරා, උද්ඝෝෂණ කරා. ඒ වගේම ඔවුන් දෙපාරක් රටේ ව්‍යවස්ථාවට එරෙහිව අපි අතට ගත්තා. ඔවුන්ගේ සන්නද්ධ ව්‍යාපෘති. එහිදී ඔවුන් බලාපොරොත්තු වුණා රාජ්‍ය සම්පූර්ණයෙන්ම යටත් කරගෙන ඒ වෙලේ රටේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදීන් පත් වුණු ආණ්ඩු තමයි අපේ රටේ දෙවරක් ඔවුන්ගේ ආයුධ බලයෙන් යටපත් කරලා තමන්ගේ පාලනයක් ආඥාදායකත්වයක් පිටවන්න කටයුතු කරේ උත්සාහ කරේ. ඒවා ඉතින් රාජ්‍යයේ නිල ආරක්ෂක අංශ විසින් මර්ධනය කරා. මොකද ජනතා පරමාධිපත්‍ය තිබෙන්නේ ඡන්දයෙන් පත් වෙන ආණ්ඩුවට නිසා. දැන් වර්තමාන තත්ත්වය වන විට මේ සුවිශේෂී අවස්ථාවේ 2024 ඔවුන් බලය ලබාගෙන 24 25 යුගයේදී ඔවුන් බලයටපත් වෙන්නෙම ඊට පෙර ලංකාවේ විශේෂයෙන්ම 48ට මෙහා ඒ කියන්නේ නිදහසෙන් පස්සේ හැම ආණ්ඩුවම බලයට එන යම්කිසි මුඛ්‍ය සටන් පාඨයක් තිබුණා. ප්‍රධාන ප්‍රතිවිරුද්ධතාවයක් තිබුණ සමාජය වුණ නමත. මේ ආණ්ඩුව කිව්වේ හොරු අල්ලනවා, හොරුන්ට දඬුවම් කරනවා, හොරුන් අරන් ගියපු සල්ලි, ඒ හොරගම් කරපු සල්ලි නැවත ජනතාවට පරිභෝජනය සඳහා රට තුළට ගේනවා. ඔන්න ඔය කරුණු තුනෙන් සමන්විත සටන් පාඨ තමයි ඔවුන් ඉදිරිපත් කරේ. එතකොට මේ ආණ්ඩුව 2015 යහපාලන ආණ්ඩුව වගේම දූෂණ විරෝධී නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පැමිණෙන සොරුන්ට දඬුවම් කරන ඒ සඳහා ජනවරම ලබාගත්තු ආණ්ඩුව. අපි දන්නවා 2005 උදාහරණයක් ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට තිබුණු වගකීම තමයි ත්‍රස්තවාදී අවසන් කිරීම. වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් ඒක කළා. ඒ විදිහට ලංකාවේ විවිධ අවස්ථාවල ආණ්ඩුපත් කරා. ඒතර මේ ආණ්ඩුව බලය අරගෙන Taman දැන් මේ රටේ අධිකරණ පද්ධතිය විමර්ශන ක්‍රියාවලිය සහ දඬුවම් ලබා දීම කියන්නේ බන්ධනාගාරාශ්‍රිත ක්‍රියාවලිය ස්වාධීනව සිදු කිරීම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් හදලා තියෙනවාද කියන එක තමයි සමාජයේ ඇති වෙලා තිබෙන සාකච්ඡා. ඒතර විපක්ෂයේ දේශපාලන ධාරාවේ ඉන්න තරුණ දේශපාලඥයෝ විදියට දෙවෙනි පෙළ තරුණයෝ විදියට අපි කල්පනා කරන්නේ මේ ආණ්ඩුව මේ වන විට නීතිය හරහා යුක්තිය පසුදැලීමේ ක්‍රියාවලිය. මොකද නීතිය කියන්නේ යුක්තිය නෙමෙයි අනිත්. නීතිය යුක්තිය සොයන. නීතිය අවශ්‍ය වෙන්නේ යුක්තිය සොයන. එතකොට මේ ආණ්ඩුව විමර්ශන ක්‍රියාවලිය තුල සමබරව දෙපාර්ශ්වයටම සමන් දෙමින් තමන්ට හිතවත් පාර්ශව සහ තමන්ට දේශපාලන විරුද්ධ කණ්ඩායමකට සමාන විමර්ශන ක්‍රියාවලිය සිදු වෙනවාද කියන එක ප්‍රශ්නාර්ථය. අන්නේ ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි යුක්තිය පසුදැලීමේ ක්‍රියාවලියේ මූලිකම අවස්ථාව වන විමර්ශන ක්‍රියාවලිය ගැටලුව ඇති වෙනකොට අධිකරණය තුළට යන සාක්ෂි මත තමයි කරු අධිකරණය තීන්දුව ගන්න. එතකොට අධිකරණ ක්‍රියාවලියට ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරම් දත්ත හරියට විමර්ශන ක්‍රියාවලියෙන් ලැබෙනවාද කියන චෝදනාවක් අපි එල්ල කරනවා. එතකොට ඒ தත්ත්වය තුළ නීතිය අනුව යුක්තිය පසුදැලීමේ ක්‍රියාවලියේදී නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙනවට වඩා අපි චෝදනා කරනවා ආණ්ඩුව මේ වර්තමාන ආණ්ඩුව තමන්ගේ හිතයිෂීන්ට එක විදියකට
තමන්ට දේශපාලනික ප්‍රතිවිරුද්ධ තමන්ගේ විවේචකයින්ට එක විදියකටත් යුක්ති ප්‍රතිදේශ ක්‍රියාවලිය මුල් අවස්ථාවේ විමර්ශන ක්‍රියාවලිය භාවිතා කරනවා කියලා. එතකොට නීතිය සමානව ක්‍රියාත්මක වීමක් පොදුවේ රට තුල සිද්ධ වෙන්නේ නැහැ කියන ආරම්භය තමයි මම ගන්න කැමති. ස්තුතියි. මම හිතනවා ප්‍රියංකරායගේ ආරම්භය හොඳයි. එතනින් එහාට අපි සාකච්ඡාව ඇදගෙන යමු. එතකොට ඊළඟට මම යොමු වෙනවා අපේ චරිත් අයියට. මම දැක්ක චරිත් අයිය පසුගියදා රූපවාහිනී සංවාදයකට සහභාගී වෙලා මේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරපු නැති ආකාරයන් ගොඩක් එළිදරව් කළා. මම හිතන්නේ එතනින් හොඳ ආරම්භයක් ගන්න පුළුවන් වෙයි අපේ සංවාදෙට. ඔව් මම ඒ කියන්නේ සිද්ධාන්ත සාමාන්‍යයෙන් 15ක් 20ක් මතු කරමින් ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් අතුරු ගහමින් ඒ වගේම කල්ලඹු වංචාව එතකොට අන්තරේ කියලා කණ්ඩායමක් රාජ්‍ය දීපල ඇතුළට කඩාගෙන වැටීම තමන්ගේම හිතවතුන් හිටපු කතානායකවරුන් දීලා පාරේ වුණාම එතනදිව බැලුම් නැතිවීම ආදී වශයෙන් ප්‍රශ්න කිරීම ටිකක් කරා. ඒ ප්‍රශ්න කිරීම කරන්නේ මේ එක සිද්ධියක් කරඹ යාම මේ නීතිය සහ යුක්තිය පස්සෙන් බැලීමේවත් නැත්නම් නීතිය කාට හරි සමානව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණාව ලඝු කරගෙන කොටු කරගෙන තියාගන්න බැරි නිසා. ඒ කියන්නේ මේ පාස්තු ප්‍රහාරය කියන කාරණාව ගැන විතරක් හිතලා නෙමෙයි මේක කියන්නේ. පාස්තු ප්‍රහාරයේ කාරණාව ඇහිල්ල මේ එක කාරණාවක් විතරයි. ඒ හැබැයි ඊට වඩා ඕනතරම් ඍජුව මේ ආණ්ඩුව සම්බන්ධ වෙච්ච නීති ඉදිරියේ ප්‍රශ්න නැගිය හැකි මේ ඕනතරම් සිද්ධාන්ත තියෙනවා. ඒවා මේ අර ආණ්ඩු බලයත් එක්ක යට ගිහින් තියෙන නිසා. ඒක පිළිබඳව එතකොට අපිට ගැටලු මතුවෙනවා. හැබැයි එතකොට මේ ආණ්ඩුව පැත්තෙන් මතු කරන තර්කයක් තමයි මේවා මීට කලින් මෙන් උනේ නැද්ද? මීට කලින් බලයේ හිටපු අය නීතිය Tamanට ඕන විදිහට හසුරුව ගත්තේ නැද්ද? ශිරාණි බණ්ඩාරනායකව අයින් කරේ කොහොමද? එතකොට මේ අනික් අය අනිත් කටයුතු කරේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න මත ගැටුම් විශාල ප්‍රමාණයක් මතුවේ. එතනදී අපි සාමාන්‍ය පක්ෂයකට හෝ දේශපාලන කඳවුරකට ගැති නොවී හිතුවොත් මෙතන ඉන්න බහුතරයක් මම හිතන්නේ ප්‍රියංකරත් එමයයි ඒතකොට භූපතිත් එමයයි මිලින්ද උනත් දන්නවා ඇති මේ කාරණාව අධිකරණ පරමාධිපත්‍ය විධායක පරමාධිපත්‍ය සහ විවස්ථාදායක පරමාධිපත්‍ය කියන තුන ආරක්ෂා කිරීමට කඳවුරු තුනම මේ වගකීම් දරනවා. ඒ කියන්නේ අධිකරණ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට විවස්ථාදායකය සහ විධායකයා ඒ වගේම විධායකයේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට අධිකරණයක් විවස්ථාදායකයක් කියන කාරණා දෙකම කණ්ඩායම් දෙක තුනම එකිනෙකට එක ඉන්ටර්ඩිපෙන්ඩන්ට්. ඒ කියන්නේ එකක් එකිනෙක මත පැදනම් වීම තුල එහෙම බලාපොරොත්තු වෙනවා. එතකොට විධායක නිලධාරීන් විමර්ශන කටයුතු කිරීමේදී පක්ෂපාතී වීම අර අධිකරණ පරමාධිපත්‍යට විධායකයේ අධිකරණ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට ඇති බැඳීමට යම් කිසි කැලලක් වෙනවා. අන්නේ කැලල පිළිබඳව කාරණා තමයි අපි මතු කරේ. ඒ මතු කිරීම උඩ තමයි අපි නොඑක් කාරණා ගැන තර්ක කරේ. ඉතින් අපි ඒකට තාක්ෂණිකව නීති විද්‍යාවට අනුව නීති විද්‍යාවේ ගුරුවරු පොත් ලියපු අය ඒ පුද්ගලයන්ගේ නිර්ණායක අනුව ඇරිස්ටෝටල් ඩයිසි එමත් නැත්නම් ඩෙනින් සාමිවරයා ඔය කියන කවුරු හරි මේ පිළිබඳව පොත් ලියපු පුද්ගලයන්ගේ සහ අපේ නීති විද්‍යාලයේ ඇතුළු නීති ශිෂ්‍යයෝ ඇතුළු නීතිඥයෝ ඇතුළු මේ සියලුම කණ්ඩායම අවසානයේදී විනිශ්චයකාරවරු දක්වා ප්‍රැක්ටිස් කරන ලෝක න්‍යාය ධර්මතා නීති න්‍යාය ධර්මතා එක්ක තමයි අපි තර්ක කරේ. අපිට වෙන පෞද්ගලික මතමතාන්තර නැහැ. කෙනෙක් වපුරන දෙයින් කෙනෙක් වපුරන දේ තමයි යම් කිසි කෙනෙකුට ලැබෙන්නේ. ඒගොල්ලෝ කියනවා නම් කලින් ආණ්ඩු මෙහෙම කරා. කලින් ආණ්ඩු එහෙම කරපු නිසා තමයි කලින් ආණ්ඩු වලට මේ தත්ත්වය මේ ඉරණම අද අත් වෙලා තියෙන්නේ. ඒතකොට මේ ආණ්ඩුවත් ඒ පියවරව නම් ගන්න. ඒ ආණ්ඩුව අනුගමනය කරපු පියවරවල්ම නම් ගන්නේ. එහෙනම් තරුණ දේශපාලඥයෝ හැටියට හෝ තරුණ දේශපාලඥයන් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්න කණ්ඩායම් එක මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. Taman හයර් කරපු ඔය ඩිජිටල් කාඩ් එකකට අමතරව ස්වාධීන මතිමතාන්තර දරන මිනිස්සුන්ට අපි මේ කියන කාරණාව අපිව ප්‍රශ්න කරන්න අපි අයිතිය දීලා තමයි එහෙම කතා කරන්නේ. මොකද දැන් අපි දන්නවා මේ බයිබලය ගත්තා. ඒ වගේම බුද්ධ ආගමේ ගත්තත් මේ යදිසං වපතේ බීජං සාදිසං ලබතේ පලං කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මිනිත් වපුරන දේ තමයි කෙනෙක් නෙලා ගන්න. ඔක මේ බයිබලෙත් කියවිලා. එතකොට මේක මේ නීතියට ආමයි නීතියත් කියනවා වෙන විදිහට. නීතිය කාටත් තමයි කවුරුත් නීතියට වඩා උඩින් හොඳ නෑ නීතිය කියන එක දේශපාලන අරමුණක් හෝ වෙන යම් න්‍යාය පත්‍ර වලට පාවිච්චි කරන්න එපා කියන කාරණාව. හැබැයි අපිට පැහැදිලිව පේනවා ඒක එහෙම වෙනවා.
මොකද මීට කලින් විමර්ශන වාර්තාවල ඒ වගේම විමර්ශන කොමිෂන් සභාවල අත්අඩංගුවට ගන්න කියපු පුද්ගලයෝ එළියේ ඉන්නවා. හැබැයි මේ ඒ පිළිබඳව නමක්වත් ඒ විමර්ශන වල නමක්වත් සඳහන් වෙලා නැති අය ඇතුළේට යනවා. එතකොට මේ පිළිබඳව විමර්ශන කොමිෂන් සභාවන් වල වාඩි වෙලා ඒ විමර්ශන කොමිෂන් සභා වාර්තාවන් වලට සවන් දීලා සාක්ෂි වලට සවන් දීපු මේ ආණ්ඩුවේ විශේෂයෙන්ම නලින්ද ජයතිස්ස වගේ පුද්ගලයෝ එළියට ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාරය කවුද කරේ කියලා A to Z එක්ස්ප්ලেইন කරලා තියෙනවා. අද ඒ අයව කවදාවත් මේ සාක්ෂි සටහන් කර ගැනීමට හෝ ඔවුන් මේ කියන වැදගත් කාරණාවන් ඔවුන් එවලේ දේශපාලන වේදිකාවේ මතු කරපු ඒ කාරණාවන් පිළිබඳව ඔවුන් දන්න කාරණා පිළිබඳව ඔවුන්ව ප්‍රශ්න කරන්න. ඔවුන් වැරදිකරු නෙමෙයි ඔවුන් දන්න කාරණා පිළිබඳව සාක්ෂිකරු විදියට මේකට ඇවිල්ලා ඉදිරිපත් වෙන්නට. එහෙම නැත්නම් මේකට සහභාගී වෙන්නට කියලා කිසිම තැනක ඔවුන්ව ඒ සඳහා භාවිතා කරනවා අපිට පේන්නේ නැහැ. ඒ නිසා නොයෙකුත් කාරණා මත තර්කයට ඕනම කෙනෙක්ගේ තර්කයට යටත්ව ඕනම කෙනෙක්ගේ තර්ක කිරීමේ අයිතියට යටත්ව අපි කියනවා නීතිය සැමට ක්‍රියාත්මක වෙනවා උනාට වැඩක් නැහැ. ඒගොල්ලෝ කටින් කිව්වට වැඩක් නැහැ. එහෙම ක්‍රියාත්මක වෙනවා කියලා සාමාන්‍ය හුදී ජනතාවට පේන ආකාරයෙන් යුක්තිය ඉෂ්ට වෙන වීම ක්‍රියාත්මක විය යුතුයි කියන එක තමයි නීතියේ මූලධර්මය. අනේ මූලධර්ම මත ඉඳලා අපි කැමති දිගටම ආණ්ඩුව ප්‍රශ්න කරමු. හරි බොහොම ස්තුතියි චරිතයි. මම ඊළඟට යනවා අපේ නීතිඥ භූපති කහතුඩුව දිහාට. භූපතිම අපි දකිනවා ගොඩක් වෙලාවට මේ ආණ්ඩුවේ කට්ටිය අපි මේ වගේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනකොට අපිට කියන කාරණයක් තමයි ඉතින් ඕක කියෝ ඉන්නේ නැතුව නඩු දාන්නකො. එහෙම අපිට හැම දෙයකටම නඩු දාන්න හැකියාවක් තියෙනවද? මට භූපතිගේ කතාවත් එක්කම මේ ප්‍රශ්නටත් උත්තරයක් ඕනේ. බොහොම ස්තුතියි අංශන. මම මේ ප්‍රශ්නෙට උත්තරයත් එක්කම මම මගේ කතාවට එන්නම්. අපිට එහෙම නඩු දාන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ ඕන්නම් කෙනෙක්ට මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න හැකියාවක් තියෙනවා යම් කිසි සාක්ෂි තියෙනවා නම් නඩු දැමීම කියන එක එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීම කියන එක ආණ්ඩුවේ වගකීමක්. එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි අපිට පුළුවන් පොලිසියකට ගිහිල්ලා එහෙමත් නැත්නම් වෙනත් අල්ලස් කොමිසම හරිය වෙනි ආයතනයකට ගිහිල්ලා අපිට පුළුවන් පැමිණිල්ලක් දාන්න අපිට පුළුවන්. නමුත් අපිට සාක්ෂි හොයන්න සාක්ෂිකරුවන් කැඳවන්න ඒ පිළිබඳව විමර්ශනය කරන්න අපිට පෞද්ගලික මේ සාමාන්‍ය පුරවැසියන්ට අපිට හැකියාවක් නැහැ. යම් කිසි පැමිණිල්ලක් සම්බන්ධයෙන් මේ පැමිණිල්ල විමර්ශනය කරලා නඩු පැවරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඒකට ආණ්ඩුව කියන එකෙන් අදහස් කරන්නේ එක්ක පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයක නම් එහෙම නැත්නම් මහාධිකරණයක අධිචෝදනා බාර දෙනවා නම් ඒක නීතිපතිවරයා විසින් සිදු කළ යුතුයි. එතකොට දැන් මෙතනදී අපි මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. දැන් මේ සමහරු හිතනවා අපිට පුළුවන් දැන් ඔයාගේ ප්‍රශ්නයත් එක්කම දැන් මේ අපි අධිකරණයකට ගිහිල්ලා අධිකරණයෙන් සත්‍ය සොයාගනි. දැන් ගොඩක් වෙලාවට කියන කාරණයක් තමයි මොකටද බය වෙන්නේ අධිකරණයෙන් ඇත්ත හොයාගනීනේ. එතකොට ඒ ඇත්ත මේ එළි වෙයි. මේක පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න ඕනේ අංශන. මේ ලෝකයේ තියෙනවා මේ අධිකරණ ක්‍රම වර්ග දෙකක්. එක ක්‍රමයක් තමයි ඇඩ්වර්සරියල් සිස්ටම් කියන එක, අනිත් එක තමයි ඉන්ක්වෙස්ටෝරියල් සිස්ටම් කියන එක. මේ ඉන්ක්වෙස්ටෝරියල් සිස්ටම් එක කියන එකේ ඒක තියෙන්නේ ඇමරිකාව වගේ රටවල් වල අධිකරණයේ විනිසුරුවරයෙක්ට පුළුවන් සක්‍රීයව මේ නඩුවේ සක්‍රීයව ඒ නඩුව මේට දායක වෙලා ඇත්තම සිද්ධිය මොකක්ද කියලා හොයාගන්න. දැන් ලංකාව වගේ රටවල් වල පාවිච්චි කරන්නේ මේ ඇඩ්වර්සරියල් සිස්ටම් එක කියන එක. එතෙන්දී මේ විනිශ්චයකාරවරයෙක්ගේ රෝල් එක තමයි මේ අර ක්‍රිකට් මැච් එක අම්පයර් හිටගෙන බලාගෙන ඉන්නවා වගේ. දැන් ක්‍රිකට් මැච් එක අම්පයර් බෝල් කරන්න ක්‍රිකට් ගහන්න යන්නේ නැහැනේ. එයා මැච් එක දිහා බලාගෙන ඉන්නවා විතරයි. එතකොට ලංකාවේ පවතින සිස්ටම් එකේ විනිශ්චයකාරවරයෙක් කියන කෙනා ඉඳගෙන බලාගෙන ඉන්නවා. පැමිණිල්ල මෙහෙවනවා. විත්තිය විසින් තමන්ගේ විත්ති වාචකය ඉදිරිපත් කරන. එතකොට අපරාධ නඩුවක නම් විනිශ්චයකාරවරයා බලනවා මේක සාධාරණ සැකයෙන් ඔබට මේ පැමිණිල්ල ඔප්පු කරනවාද කියලා. එහෙම නැත්නම් ඒක ඒ නඩුව විසි කරලා දාන්න. එතකොට සත්‍ය කියන එක දැන් අපි හිතමු පැමිණිල්ල සාක්ෂි හොයලා මේ සිදුවීම මෙන්න මෙසේ සිදු වුණේ කියලා ඉදිරිපත් කරනවා. විත්තිය විසින් තවත් විදිහකට කියනවා. සත්‍ය කියන එක ඔය දෙකම නොවන වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ සත්‍ය සොයා ගැනීමට අපිට ක්‍රමයක් නැහැ.
මොකද සත්‍ය කියන එක සොයා ගැනීමේ වගකීම පැවරෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයට. එතකොට ලංකාවේ සිස්ටම් එකේ නම් ප්‍රයිමරලි මූලිකව ඒක පොලිසියේ වගකීම. පොලිසිය තමා ඒ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන සාක්ෂි හොයලා සාක්ෂි සටහන් ලියලා ඒ සත්‍ය මෙන්න මේ විදිහටයි මේ සිදුවීම සිද්ධ වුණේ, වෙනත් කිසිදු විදිහකට මේ සිදුවීම සිදු වෙන්න විදිහක් නැහැ, 100%ක් මෙන්න මේ විදිහට තමයි වෙලා තියෙන්නේ කියලා අධිකරණයට කරුණු වාර්තා කරන්න ඕනේ. එතකොට අපිට සාමාන්‍ය පුරවැසියන් විදිහට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පොලිසියට පමණක් එහෙම නැත්නම් නීතිපතිවරයාට පමණක් කළ හැකි දෙයක්, අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට ඒ නිසා තමා අංජන මේ ආයතන ස්වාධීනව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙන්නේ. සහ ඒ ආයතනවලට ස්වාධීන පුද්ගලයන් පත්වී ඉතාම වැදගත් වෙන්නේ. දැන් පොලිසියේ තනතුරු වලට දේශපාලන පසුබිමක් සහිත අය පත් වෙනවා නම් හරි, එහෙම නැත්නම් වෙනත් ආයතන වලට දේශපාලන පසුබිමක් සහිත අය පත් වෙනවා නම් ස්වාධීනව මේ කටයුතු කරයි කියන විශ්වාසය ජනතාව තුළ ඇති වෙන්නේ නැහැ. දැන් මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් අන්සට මෙහෙම දැන් ඒ කියන්නේ ඡන්ද වේදිකාවේ කතාවක් කරපු කෙනෙක් පොලිසිය තනතුරකට ආවොත් එහෙම නැත්නම් දියුණු ප්‍රකාශයක් කරාම කියලා තියෙන කෙනෙක් මම අහවල් දේශපාලනය කරනවා කියලා. එහෙම කෙනෙක් ආවොත් භූපති කියන කතාව වෙනස් වෙනව නේද? නෑ ඒක තමයි මම කියන්නේ. ඒක තමයි ඔයා කියන කතාව තමයි එතකොට ඔප්පු වෙන්නේ. එතකොට ජනතාවට විශ්වාසයක් නැති වෙනවා මේක ස්වාධීන ආයතන නෙවෙයි කියලා. දැන් මේක අපි හිතමු ඒ මොහොතේ ඒ යම්කිසි දේශපාලන මතයක් විශ්වාස කරන කෙනෙක්ට මේ එකක් එන්න පුළුවන්, හරි දැන් මෙයාව හිරේ දැම්මා, අරයාව හිරේ දැම්මා, හරි අපි දැන් කිව්වේ මේක වෙනවා කියලා. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ආයතනවලට ස්වාධීනව කටයුතු කරගෙන යන්න බැරි වුණොත් එහෙම, ඒ ආයතනවල ඉන්න පුද්ගලයන් ස්වාධීන නෙවෙයි නම් මේ ආයතන වලින් කරන විමර්ශන ස්වාධීනයි කියලා අපිට විශ්වාසයක් නැති වෙනවා. මේකේ හොඳ උදාහරණයක් තියෙනවා අංජන, මේ බංග්ලාදේශයේ මේ ඒගොල්ලෝ නිදහස ලබා ගත්තට පස්සේ මේ ලංකාව මේ ඉන්දියාවට ඉතාම සමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඉතාම හොඳට ඒගොල්ලෝ කටයුතු කරගෙන ආවා. 2000න් විතර පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රොසිකියුටර්ස් ඔෆිස් එකේ, කියන්නේ ලංකාවේ නීතිපතිවරයාට සමාන ආයතනයට ඒ බලයට එන දේශපාලන පක්ෂයේ නීතිඥ සංගම් වල හිටපු නීතිඥවරු පත් කරන්න ගත්තා. එතකොට පැමිණිල්ල මෙහෙවන්නේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙලා වැඩ කරපු නීතිඥවරු. බලය මාරු වෙනකොට ඒ කට්ටියව අයින් කරනවා, අනිත් පක්ෂයට සම්බන්ධ නීතිඥ සංගමයේ කට්ටියව දානවා පැමිණිලි මෙහෙවන්න. දැන් ලංකාවෙත් ඔහොම එකක් කරන්න උත්සාහ කරා. මේ ඔබ දන්නවා ඇති මේ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් කියලා එකක් පිහිටවන්න උත්සාහයක් තිබ්බ. නමුත් ඒක තාම සාර්ථක වුණේ නැහැ. ඒක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඔය ලංකාවෙත් කරන්න යන්නේ ඒ කරපු දේම තමයි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් කියලා. අන්තිමට මේකට ආණ්ඩුවට සම්බන්ධ නීතිඥවරු පත් කරලා නීතිපතිවරයාගේ කාර්ය ක්‍රමානුකූලව එතනට ගෙනල්ලා ආණ්ඩුවලට සම්බන්ධ කට්ටිය විසින් පැමිණිල්ල මෙහෙවන්න තමයි උත්සාහ කරන්නේ. ඒතර මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඒ වෙලාවට මාර මේ සනීපයි ඒ දේශපාලන මතය විශ්වාස කරන කට්ටියට. නමුත් මේ දේශපාලන බලය කියන එක සදාකාලික නෑ. ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වුණාම ආපහු අනිත් වෙන පක්ෂය දැන් අර කරපු දේ මේගොල්ලොත් කරනවා. අද දැන් දේශපාලන මතයක් තියෙන එක්කෙනෙක්පත් කරාම හෙට බලාපොරොත්තු වෙනවා, හරි මම එහෙනම් අර පක්ෂයට වැඩ කරලා ඊට පස්සේ මම ඒකෙන් අපොයින්ට්මන්ට් එක ගන්නවා කියලා. ඒතර මේක මෙහෙම වුණාම වෙන්නේ මේ ආයතන බිඳ වැටෙනවා. ආණ්ඩු වැටෙන්න පුළුවන් අංජන, නමුත් මේ ආයතන වැටෙන්න දෙන්න බෑ. ඒක තමයි මේකේ තියෙන බරපතල ප්‍රශ්නේ. මේක අපි නිකන් අද මේ එක සිද්ධියක් තව සිද්ධියක් කියලා සුළුවෙන් මේක මේ හරිම මේ මයික්‍රෝ විදිහට බලන්න බෑ. මේකේ මේ සමස්ත ක්‍රමයට වෙන හානිය තමයි අපි බලන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මේක අපි මේ පූර්වාදර්ශයේ දිගටම ඉස්සරහට ගියොත් එහෙම
තවත් අවුරුදු මේ සමහරට හෙට නෙවෙයි අනිද්දා නෙවෙයි නමුත් අවුරුදු ගණනාවක් ඉස්සරහට යනකොට ක්‍රමානුකූලව මේ අපේ ක්‍රමය බිඳ වැටෙන්න පුළුවන්. එහෙම ක්‍රමයේ බිඳ වැටුනොත් එහෙම ඔබ දන්නවා දැන් ලංකාවේ අරගලයෙන් පස්සේ අපේ ක්‍රමයේ බිඳ ආණ්ඩු බිඳ වැටුනට ක්‍රමයේ බිඳ වැටීමක් වුණේ නැහැ. නමුත් බංග්ලාදේශයේ අරගලයෙන් පස්සේ ආණ්ඩුවත් එක්කම ක්‍රමයක් බිඳ වැටුණා. මොකද මේ ක්‍රමය සහ ආණ්ඩුව කියන දෙක එකක් බවට පත් වෙලා තිබ්බේ ඒ වෙලාව වෙනකොට. ඒක නිසා මේක ඊටාම භයානක තත්ත්වයක්. මේ ස්වාධීන ආයතනවල ස්වාධීනත්වය දිගටම පවත්වා ගැනීම සඳහා මම හිතන්නේ සියලු දෙනාම පෙනී සිටිය යුතුයි. හරි මම ඊළඟට යනවා අපේ සාකච්ඡාවට දෙවෙනි අදියරට යන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි අදියරට යන්න කලින් ඔබට මතක් කරනවා ඔබට දැන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් තියෙනවා. ඒ අතරතුරේ අපේ සම්පත්දායකයොත් එක්කත් මම සාකච්ඡාව මෙහෙයවගෙන යනවා. ඔබට පුළුවන් අත ඔසවන්න. එතකොට මම ඊළඟ අවස්ථාවකදී ඔබට ප්‍රශ්න යොමු කරන්න. නැවත වතාවක් මම මතක් කරනවා ඔබ අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ Facebook හෝ YouTube live එකකින් නම් ඔබට ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා උතන තියෙනවා Zoom link එකක්. ඒ Zoom link එක හරහා අපේ Zoom අවකාශයට එන්න සිද්ධ වෙනවා. Zoom අවකාශය හරහා තමයි ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාව හම්බෙන්නේ. නැවතත් Zoom අවකාශයේ ප්‍රශ්නයක් අහනවා නම් අපේ පුංචි කොන්දේසි කිහිපයක් තියෙනවා. පළවෙනි එක ඔබේ නම සඳහන් විය යුතුයි. ඊළඟට ඔබ ප්‍රශ්නය අහනකොට ඔබ අනිවාර්යයෙන් වීඩියෝ ඔන් කළ යුතුයි. ඒ වගේම ඔබ අහන ප්‍රශ්නය සම්බන්ධයෙන් වගකීම් බාර ගන්න ඕනේ. ඒ වගේම ඔබ අනවශ්‍ය අසභ්‍ය කතා කියන්නේ කිව්වොත් ඔබට අපි ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අපේ සරල කොන්දේසි ටික. මම ඊළඟට චරිතය වා ඉන්නව නේද? මම හිතන්නේ චරිත පොඩ්ඩක් එළියේ ඉන්න. මම ඊළඟට එනවා ප්‍රියංකා රයියට චරිත එනකන්. ප්‍රියංකා රයි අපි දැන් උදාහරණ කිහිපයක් මම මේ මට මොකක් හරි කිව්වද? ඔව් මම වාට තමයි අවස්ථාව දෙන්න හැදුවේ. අයියා සෝරි පොඩි මට පුළුවන්. හරි. චරිතයගේ මම අහන්න හැදුවේ ඉස්සෙල්ලා දැන් කතාව අපි කරගෙන එනකොට ආයි කතාවේදී උදාහරණ කිහිපයක් කියුණා මේ නීතිය මම දැක්ක මේ උපති හොඳ කතාවකුත් කරා උපති කියන කාරණාත් එක්ක සමානව ක්‍රියාත්මක නොවන අවස්ථා කිහිපයක් කිව්වා. දැන් ඕක අපේ බලන කට්ටියට ඔව් නේද කියලා මතක් වෙන්න මම හිතනවා මේ අවස්ථා ටික පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. මේ අහවල් අවස්ථාවේදී මෙහෙම වුන්නේ නැහැ කියලා අපි කතා කරපු දේවල් ටිකක් තියෙනවා. ඒක මම කැමති ප්‍රේක්ෂකයන්ට කියනවනම්. මේ මට ඒ කතා ටික පොඩ්ඩක් මතක් කරොත් මම ඇහෙන තැනක නෙමෙයි ඉන්න නිසා මට මේ හරියටම මේ වුන්නේ නැහැ. නමුත් මම පොඩ්ඩක් අහගෙන හිටියේ බුබුති කතාව. නමුත් මට නැත්තම් මම දෙන උත්තරය කතාවට සම්බන්ධ නැති වුණොත් නෑ මම කිව්වේ දැන් අපි කතා වුණා දේශපාල මේ වර්තමාන ආණ්ඩුව හරහා නීතිය සමානව ක්‍රියාත්මක නොවන ආකාරයක්. දැන් උදාහරණයක් විදිහට මතකද 2025 මැයි රැලියට මාලිමාවේ කට්ටිය එනවා හයිවේ එකේ. එතන ඉඳන්ම කිව්ව දේවල් උනේ නෑ. මම කතා කරේ ගැන. ඒ කාරණා එකක් ඒක එකක්. ඒක මතක් කරේ. ඔව් ඒක එකක්. එතකොට අපි දැක්කා දැන් මේ කන්ටේනර් 320 ගානක සිද්ධිය සම්බන්ධව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ ජනාධිපති කමිෂන් වාර්තාව ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට ඒ කාරණාව ඉතාමතාම පසුබ. එතකොට ඒ කාරණාව පසුබයින්න හේතුව හැමතැනදීම හැම දෙයකදීම කියන්නේ මේ ඔක්කොම ඔයගොල්ලෝ අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි දැක්ක මේ ඉබරද ලාල්කාන්ත මහත්තයා මට ගෙවල් තියෙනවා ඔයගොල්ලෝ නඩු දාන්න. ඒක උසාවිය බලා ගන්න. ඒ කියන්නේ මේ උසාවිය විතරක් නෙමෙයි රටක තියෙන්නේ. හැම දෙයකම ප්‍රජාතන්ත්‍රවාදී උසාවිය අපි පටන් ගත්තේ මේක කියන්නේ උසාවිය තියෙනවා. ඒ වගේම විධායකයෙක් ක්‍රියාත්මක කරවන්නේ ওই විධායකයෙක් කියන්නේ පොලිස් නිලධාරීන්, ওই විමර්ශන නිලධාරීන්, CID ඔය ඔක්කොම විධායක නිලධාරීන්. රජයේ සේවකයෝ ජනාධිපතිතුමා නියෝජනය කරලා ඒ ඉන්න විධායක නියෝජනය කරන කණ්ඩායම ඉන්නේ. ඒතර ඒ අයත් එක්ක අපිට විසඳ ගන්න ඕනේ සමහර දේවලුත් තියෙනවා. දැන් කන්ටේනර් 323 සිදුවීමේදී දැන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා කැඳවන එකත් පාර්ලිමේන්තුවේ බලුතරය පාවිච්චි කරලා කියන්නේ කමිටුවේ බහුතරය පාවිච්චි කරලා වළක්වලා තියෙනවා. මේ බලක්වලා තියෙනවා. ඔයා බලන්න දැන් මේ ඔය මහා භාණ්ඩාගාරික සිද්ධිය සම්බන්ධව හර්ෂද සිල්වා කරපු ප්‍රකාශ ටික බලන්න. ඔහුට ඒවා ලබා දෙන්නේ කොහොමද? ගෙදරට රිපෝට් එක. මාසෙක්. ඒ කියන්නේ මේ තනිකරම සිද්ධ වෙන්නේ ඕනෑම වෙලාවක ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන අවුල් ටිකක් තියෙනවා. ඒ ඇත්තටම අපි කතා කරමු. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන අවුලක් තමයි මේ වෙන්නේ. ඒ කියන්නේ හේතුව ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අවබෝධ කරගත්ත කණ්ඩායමක් සමග පමණයි. මොකද නීතිය කියන්නේ දේශපාලන මෙවලමක් නෙමෙයි. නීතියක් හදන්නේ සාධාරණ හේතුවක් සඳහා. නීති කියලා කියන්නේ මේ ව්‍යවස්ථාවේ තියෙන නීති විතරක් නෙමෙයි. නීති රීති ඇතුළු රෙගුලාසි සියලු දේවල්. ඒ හදන්නේ යම් යම් ආයතන ක්‍රියාත්මක කරවන්න සහ
ඒ ක්‍රියාත්මක කිරීම කිසිම කෙනෙකුට අගතියක් නොවෙන්න අසාධාරණයක් නොවෙන්න ක්‍රියාත්මක කරනවා. හැබැයි පැහැදිලිවම පේනවා නම් දේශපාලන අරමුණු උදෙසා ඒ නීතිය කියන එක මෙවලමක් විදිහට පාවිච්චි කරනවා නම් ඕන කෙනෙකුට ඕන දෙයක් ඕන විදිහකට කියව ගන්න පුළුවන්. හරිද? එතකොට අසාධාරණකම් මම කියන්නේ නැහැ මේ ආණ්ඩුවෙන් විතරමයි දේශපාලන ඉතිහාසයේම මිනිසුන්ට අසාධාරණකම් වෙන්නේ කියලා. එහෙම අපි කිව්වොත් එimhe ඕන තරම් තව කෙනෙකුට අතීතය පිළිබඳව ගිහිල්ලා උදාහරණ අරන් මෙතනට ගේන්න පුළුවන්. එතකොට අපේ තර්කය පරදිනවා. හැබැයි අපි කියන්නේ මිනිස්සු සිස්ටම් චේන්ජ් එකක් හෙව්වනේ. ඒ සිස්ටම් චේන්ජ් එක හොයන වෙලාවේ මම කියන්නේ නොඑක් දේශපාලන කඳවුරු නියෝජනය කරමින් අපිත් ඔය අරගලයට නොඑක් ආකාරයෙන් සහභාගී වුණානේ. එතකොට සිස්ටම් චේන්ජ් කියලා අපි ප්‍රාර්ථනා කරපු සිස්ටම් චේන්ජ් එක ඇවිල්ලා සමහර මිනිස්සු හිතුවා IMF එකට යන්න නැතුව මේගොල්ලන්ට විකල්පයක් තියෙයි කියලා. හැබැයි ඒකමයි යාර. එතකොට එහෙම නැත්නම් දේශපාලන තුල අලුත් ව්‍යවස්ථාවක් ගේ එහෙම නැත්නම් ජනාධිපති ක්‍රමයේ අවෝසි කරයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අකුල ගනි මිනිස්සුන්ට මීට වඩා වෙනස් විදිහට PTA එක අකුල ගනි හොඳම එක PTA එක අකුල ගනි කියලා PTA එක පාර්ලිමේන්තුවකට ගේන වෙලාවේ මේ කොකි සංශෝධනයක් ගේන්න ගියාම රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ පිළිබඳව මේගොල්ලෝ කරපු උද්ඝෝෂණ කොච්චර පාරේ තියෙනවද මේ PTA එක සම්පූර්ණයෙන්ම අකුල ගන්නවා කියන්නේ. අද PST එකක් ගෙනල්ලා තියෙනවා. ඒක ඊට වඩා ධර්මයි. එතකොට ඒ වගේ අර හැම තිස්සෙම තමන් කියන දේශපාලන මතවාදය සහ සමන් නියෝජනය කරන දෙයට ප්‍රතිවිරුද්ධ මතවාදයක් නියෝජනය කරමින් දේශපාලන විච් හන්ටින් කියන්නේ පොලිටිකල් විච් හන්ටින් කියන එක සම්පූර්ණ තිත තියෙනවා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට තිත තියෙනවා. ඊට පස්සේ නීතිය සාධාරණත්වය කියන එක හැමෝටම සමාන වෙන විදිහට කරනවා කියන අරමුණ පෙරදැඩි කරගෙන ඒකෙන් මිනිස්සු රවට්ටලා අර වැඩසටහනක් කිව්වා. ඒ කියන්නේ ගෝණි එළුව කියලා එකක් පෙන්නනවා වෙසක් එක. කියන්නේ ගෝණි එළුව බලන්න එන්න කියලා. මිනිස්සු ගෝණි එළුවෙක්ව බලන්න පෙළ ගහනවා හැමතැනම. ගෝණි එළුවා ඔන්න ගෝණි එළුවා. මිනිස්සු යනවා ගෝණි එළුව බලන්න. ඊට පස්සේ ගෝණියක් එලලා පෙන්නනවා බිම. ඒ කියන්නේ මේගොල්ලෝ කියන මේක තමයි ගෝණි එළුව කියන්නේ. ඒ කියන්නේ ගෝණි බිම එලන එක තමයි ගෝණි එළුව කියලා. කියන්නේ නැතු ගෝණි එළුවෙක් නැහැ. ඒ වගේ මේ ආන්න හැමතිස්සෙම මිනිස්සු ඩරෙක් කරනවා වෙන දෙයකට. ඒක හැබැයි යටි අරමුණ අන්තිම ගිහින් බලවම මොකුත් නැහැ. දැන් ඉවත් වෙනු එහෙමත් නැත්නම් මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යන වෙලාවේ පළවෙනියම කුඩු අහුනේ කාගේ? මේ ආණ්ඩුව. එදත් එදාම ඒවා දැක්කද ආයිත් ඉවත් වෙනු ව්‍යාපාරයේ ඉවත් වෙනු සම්බන්ධව කැම්පේන් එක ඉවත් වෙනු කැම්පේන් එක පටන් ගත්ත විදිය කොහොමද? වේදිකා නාට්‍ය පෙන්නලා ලොකු මේ සුගත දාසගේ ලොකු ලෝන්ච් එකක් කරලා ඊට පස්සේ දෙන්නයි අහුනේ තමන්ගේ පක්ෂෙන් අද වෙනකොට ඒ ඉවත් වීම ප්‍රොජෙක්ට් එක ගැන කොහෙවත් කතා කරන්නෙත් නැහැ. එහෙම එකක් ඇත්තෙත් නැහැ. අත් ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගත්තා. මාර ප්‍රොජෙක්ට් එකක් ඩෙන්ගු වැඩිපුරම ඉන්නේ මේ අවුරුදු. ඩෙන්ගු කියන්නේ ඩෙන්ගු ව්‍යසනයක් විදිහට ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ වගේ ප්‍රොජෙක්ට් පටන් ගන්නවා ඒ කාලේට මිනිස්සු රවට්ටන්න. අවාසනාව කියන්නේ අවබෝධයක් නැතුව මිනිස්සු ඒ කාලෙට ඒ එන ප්‍රොජෙක්ට් වලට රැවටෙනවා. අපිටත් වගකීමක් තියෙනවා. හැබැයි මේ දාන සියලු මස් කටු අපි අරගෙන යන්නේ නැතුව අපිට තියෙනවා වගකීමක්. අපි ජනතාව මේ ආණ්ඩුවේ තියෙන මේ දුෂරීත ක්‍රියාපටිපාටි පිළිබඳව මිනිස්සු දැනුවත් කරන්න. නැත්නම් අපිට දැන් අද දවසේ මාතෘකාව ඕන තරම් තියෙනවා. හෙට දවසට තව මාතෘකාවක් හැදෙනවා. හැබැයි ජන ජීවිතේ කොහෙද තියෙන්නේ? ජන ජීවිතේ වෙනම තැනක තියෙනවා. අපි දැන් නීතිය සාධාරණයි කියලා අපි කතා කරා. සාධාරණද කියලා ආයින්. හැබැයි තෙල් මිල තව සතියකින් දෙකකින් වැඩි වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒතර ඒම ප්‍රශ්නයක් තියෙද්දී මේ අපිවත් ජනතාවත් නොමග යවන්න මේ ආණ්ඩුව කරන දේවල් දැන්ට සති දෙක තුනකට කලින් මේ ආණ්ඩුව පිටියට හේතු වෙලා නීති කර ගියා ගන්න දෙයක් නැහැ. මිනිස්සු ඉල්ලාස් වෙනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විශ්වාස භංග ගේනවා. ඒගොල්ලෝ ඉල්ලාස් වෙනවා. පරීක්ෂණ පැවැත්වෙනවා. මිනිස්සු සියදිවි හානි කරගන්නවා. කොහොම පරිසරයක ඉඳලා එක පාට මේ නැගිටීමක් කරේ. කාටකට මේ නීතිය පිළිබඳ සාකච්ඡාවක් වුණත් පටගත්තේ මේකත් ආණ්ඩුවේ ප්‍රොපගැන්ඩා එකක් කියන එක අපිට පැහැදිලි. අනික අපි දන්නවා අපි මේ වැඩසටහන් වල අපේ විපක්ෂය හදන තැනේම අපි කතා කරලා තියෙනවා. සමහර කාල තියෙනවා ආණ්ඩුව කොච්චර පොපියුලර් නැති වුණත් ඒ ලෝකේ මේ විශේෂයෙන්ම සමාජවාදයේ තියෙන රටවල් වල වෙන දෙයක්. ආණ්ඩුව කොච්චර අන්පොපියුලර් වුණත් ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙච්ච ඒවා ඩිලිවර් කරේ නැත්තම් දිගින් දිගට මේ ආණ්ඩුව දිනනවා. හැබැයි ඒ ෆිදෙල් කාස්ට්‍රෝලාගේ ඕන තරම් එහෙම උදාහරණ වලට ගන්න පුළුවන්. කෙව්බාව අද කොහෙද තියෙන්නේ? හැබැයි දිගටම කාස්ට්‍රෝලාම එනවා. ඇයි? ආණ්ඩුව රට සංවර්ධන කරන ව්‍යාපාරය අසාර්ථක වුණත් ආණ්ඩුවේ දේශපාලන ප්‍රොපගැන්ඩාව ඉතාම හොඳින් කරනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපි මේ සියලු කාරණා දිහා දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. අපි නීතිඥයෝ විදියට මේ පිළිබඳව මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න ඕනේ ක්‍රමවේදය පිළිබඳ දිගින් දිගටම අපි ආණ්ඩුවත් එක්ක ගැටෙනවා. අපි අභියෝග කරනවා.
හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ මේකද මේ ආණ්ඩුවේ අපි මේ වෙලාවේ අපිට ගහලා තියෙන ගැටේ. يعني අපි දැන් මේ වෙන පැත්තකට ඩයිවර්ට් වෙලා ඉන්නේ. ආර්ථික ප්‍රශ්නයක් එහෙම් පිටින්ම තියෙනවා රටේ. යුද්ධමනේ තියෙනවා. ඩොලර් එක දවසින් දවස වීක් වෙනවා. ඒ ප්‍රශ්න ටික තියෙද්දි අපි වෙන තැනකට මේ ඔළුව දාගෙනද ඉන්නේ කියන එක පිළිබඳවත් අපි පොඩ්ඩක් අවබෝධයෙන් හිටියොත් හොඳයි කියලා මම හිතනවා. හරි බොහොම ස්තුතියි චරිතයි. මම මතක් කරනවා නැවත වතාවක් අපේ ප්‍රශ්න වටය දැන් විවෘත වෙලා තියෙන්නේ. ඔබට පුළුවන් අත ඔසවලා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට දැනුවත් කරන්න. ඒතකොට මම ඔබට අවස්ථාව ලබා දෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අත ඔසවන්න. එතකොට මම අවස්ථාව ලබා දෙන්නම්. ඒ අවස්ථාව කවුරු හරි ගන්නකම් මම ඊළඟට යනවා ප්‍රියංක රයියට. ප්‍රියංක රයි දැන් චරිත අයත් ආරම්භයක් ගත්තා. භූපති නීතිමය පැත්තෙන් පැහැදිලි කළා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ජනතාවගේ විශ්වාසය නැති වුණොත් තාම ආණ්ඩුව ආරම්භ වෙලා අවුරුදු 1කමාරයි ගත වෙලා තියෙන්නේ. දැන් මේ කාලය ඇතුළත විපක්ෂයේ කණ්ඩායම් අපේ කණ්ඩායම් ඇතුළු විවිධ විපක්ෂීය දේශපාලන කණ්ඩායම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් අපි දකිනවා නිතරම අල්ලසා දූෂණ කොමිෂන් එකට යනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා ඒ වගේ විවිධ රජයේ ආයතන වලට ගිහිල්ලා පැමිණිලි සිද්ධ කරනවා. හැබැයි අපිට දකින්න හම්බෙන්නේ මේ දේවල් සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ වෙනවා. සමහරක් ඒවට කැඳවීම් හම්බ වෙන්නේත් නැහැ. ඉතින් මේ විදිහට යන එකෙන් ජනතාව තුළ මේ නීතිය පිළිබඳ විශ්වාසය නැති වෙනව නේද? මම හිතන්නේ මේ ප්‍රශ්නේ මම ඔබෙන් තමයි අහන්න ඕනේ. දැන් ඔබතුමා දැන් මාසෙකට විතර කලින් ගිහිල්ලා අපරාධ විමර්ශන නේද? CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් බාර දුන්නානේ. ඔබතුමාගේ පැමිණිල්ලට දැන් විමර්ශනය කොතනද තියෙන්නේ කියලා ඔබතුමාම කියන්නකෝ. මම මේ පැමිණිල්ලට මොකද උනේ කියන්න මං හිතන්නේ මට ආයෙ CID යන්න වෙනවා. මොකද මම දවසක් කතා කළාට පස්සේ එතනින් මෙතෙන්ට දානවා ලයින් එක මෙතනින් එතෙන්ට දානවා ලයින් එක. ඉතින් හරිම අපහැදිලි තත්ත්වයක් තියෙනවා. දැන් ඔබ පැමිණිල්ල කරෙන් පස්සේ කියලා අපේ එකතු වෙලා ඉන්න ඉතුරුන්ට කිව්වොත් පූජකවරයෙක් කියා ගන්න පුද්ගලයෙක් ලංකාවේ ආරක්ෂක හමුදාව 2009 වෙල්ලිමුල්ලි වයිකාල් වලදී දෙමළ වර්ග ඝාතනය දෙමළ ජනතාව වර්ග ඝාතනය ජෙනොසයිඩ් ලක් කරා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා දේශනයක සූදානම් වෙලා ගිහිල්ලා. ඒ වගේම ඔහු කියනවා 1948න් පස්සේ දිගටම තිබුණු රටේ ආණ්ඩු සිතාමතා දෙමළ ජනතාව මේ රටෙන් ඉවත් කිරීමට කටයුතු කරා කියලා මේ ප්‍රකාශ දෙක. දැන් මේවා ඔක්කොම එකතු කරලා අපේ සංවිධානයේ විදියට ඔබ ගිහිල්ලා මම හිතනවා අපේ භූපති මහත්මයා නීතිඥ මහත්මයා තමයි මේ සම්බන්ධව නීතිමය අවශ්‍ය උපදෙස් දුන්නේ. ඔබ ගිහිල්ලා පැමිණිල්ල කරා. තර විදියකට විභාගයක් මම වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි භූපති මහත්මයා ඊට පස්සේ චරිත් මම ඔබ අපේ අතර දෙනාම කියන්නේ. විමර්ශන ක්‍රියාවලිය සිදු වෙන්නේ Tamanට ඕන කණ්ඩායම් තියාට පමණයි. එතකොට දැන් නීතිය ඒකාධිපති රටවල නීති තිබුණා. හිට්ලරුත් නීතියක් හැදුවා. හිට්ලර්ගේ නීතියක් තිබුණා. ඒ නීතියේ එක්තරා කොටසක් ඉදිරි යුදෙව්වන්ට යන්න කිව්වා. ගියේ නැති කට්ටිය බලෙන් රිපෝට් කරා. ආපහු ගියේ නැති කට්ටිය වද කඳවුරු දාලා ඩෑම්ස් වල දාලා ඒ මිනිස්සුන්ගේ වැඩ අරන් සත්තු විදියට සලකලා මැරෙන්න සැලැස්සුවා. ඒ විදියට කාම්බෝජෙත් නීතියක් තිබුණා. මුසොලිනිගෙත් නීතියක් තිබුණා ඉතාලියේ. පොල් පොට්ගෙත් තිබුණා. ඉතින් අපතයිඩ් නීතිය එහෙම නම් 48 ඉඳලා 90 ගණන් වෙනකන් දකුණු අප්‍රිකාවේ තිබුණා. ඒක නීතියක්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් නීති හදන්න පුළුවන් බහුතරයක් තියෙනවා නම් පාර්ලිමේන්තු බලයක් අරගෙන තිබෙනවා නම් කොහොම හරි විදිහකට රාජ්‍ය බලය තියෙනවා නීති හදන්න පුළුවන්. වැඩි තියෙන්නේ ඒ හදන නීතියෝ ඒ තියෙන නීති වලින් සමාජයේ යුක්තිය විසඳනවාද කියන කාරණා. එතකොට දැන් තියෙන නීති පද්ධතියට මාලිමාව ධනාත්මකව මොනවද එකතු කරේ? දැන් මේ 159 පාර්ලිමේන්තුවේ ඉන්නවා. 159 ඉන්න පාර්ලිමේන්තුවේ අපි අහනවා නීති පද්ධතිය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්ත පුළුල් කිරීමට මානව හිමිකම් පුළුල් කිරීමට සමාජයේ ඉදිරිකමරට ප්‍රගමනයේ ඉදිරිගාමී විදියට මොනවද මේ තුනෙන් දෙක භාවිතා කරලා ගෙනාපු නීති. හැබැයි ඒ විදිහට චරිත කිව්වා වගේ PT එකට වඩා ප්‍රජාතන්ත්‍රවාදයේ අකුලන විදිහ ත්‍රස්තවිරෝධී මනසකටකට අවශ්‍යයි. නමුත් ඒකේ යම් කිසි වගකීමක් අවශ්‍ය වගවීමක් අවශ්‍යයි පරමාධිපත්‍ය පැත්තට ජනතාව. නමුත් ඊට වඩා භයානක පරදක් ඔන්න කියනවා අන්න ජනතා පරමාධිපත්‍ය භාවිතා කරලා කරන්නද? කුමාර ජයකොඩි මැතිතුමා බලශක්ති ඇමතිතුමා විදියට ඉද්දී එතුමා විසින් මැදිහත් වුණු එතුමා හොඳයි කියපු ගල්ලඟුරු සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂිතයි කියලා විපක්ෂයේ විදිහට අපි විසිලෝ කරලා කට ගැඩෙනකන් කියලා විපක්ෂ හදවු අපි සිවිල් සංවිධාන අවසාන වශයෙන් එතුමා සම්බන්ධ ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්නයක් ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ? පොහොර සංස්ථාවේ ප්‍රශ්නයක් තිබුණාට නිලධාරියෙක් විදිහට ඇමතිවරයා විදිහට වරදක් කරලා නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ කියන මැදේ කිව්වා වගේම
අර ජනතා පරමාධිපත්‍ය 159 භාවිතා කරලා මේ දූෂණ විරෝධී ආණ්ඩුව කියලා දූෂිතෙක් විදිහට චෝදනා ලැබ දූෂිතෙක් විදිහට කම්කරු උසාවිය විසින් යම්කිසි විදියකට නිර්ණය මහත්මයාට විරුද්ධව තමන්ගේ තුනෙත් එක පාවිච්චි කරනවා 151ක් ඡන්ද දුන්නා. ඉතින් මේ උදාහරණ වලින් පේන්නේ මොකද්ද? මේ තමන්ගේ පුද්ගලයා රැක ගැනීමට තමන්ගේ කණ්ඩායම මේ නීතිය තියෙනවා අංජන මේ නීතිඥතුමා හොඳටම දන්නවා දුපති දණ්ඩ මුක්තිය කියලා දෙයක්. ඉම්පියුනිටි. ඒ කියන්නේ වරද කරලා අලාභය කරලා රාජ්‍යයට හෝ පද්ධතියට හානිය කරලා දඬුවම් නොලබා සැඟවී සිටීමේ හැකියාවක් හදන එකත් ඉතා විශාල වරදක්. දැන් 16ට වඩා වැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අලු ප්‍රතිශතය 16ට වඩා වැඩි නම් ගේන්න බෑ ඒ ගල්ලංගුරු විදුලි උත්පාදනයට බාර ගන්නවත් බෑ දඩ ගෙවල. දැන් අපි කවුරුත් දන්නා මේ ගහන මැච් එක මොකද්ද? කුණු කොල්ලට තුට්ටු දෙකට ගල්ලංගුරු අරගෙන ඒ කියන්නේ මස් පුච්චන්න තියෙන ගල්ලංගුරු අපි කියන්නේ මේ බාබකියු දාන්න. බාබකියු දාන්න තියෙන ගල්ලංගුරු ලෝකේ කවුරුවත් ගන්න නැහැ විදුලි නිෂ්පාදනයේට ලෝකේ රටවල්. ඒතකොට ඒ ගල්ලංගුරු අරගෙන ඉවර වෙලා ගන්නකොටම ඒක අරගෙන ඇවිල්ලා මෙහෙට දෙනකොට දඩගෙවලවත් එක ගන්න බෑ රටේ ප්‍රසම්පාදන නීතිය. හැබැයි දඩගෙවලවත් ගන්න බැරි එක ඔහු ගෙනල්ලා දීලා ඒ සමාගම අපි දන්නවා කවුද සමාගම කියලා නේ. හරි. ඒ සමාගම ගෙනල්ලා දීලා දඩේ ගැහුවත් ලාභයි. කියන්නේ දඩේ ගෙවල් දඩේ ගන්න අඩු ගන්නේද කියලා. දඩේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද කිරීමෙන් යම් කිසි කණ්ඩායමකට ප්‍රසම්පාදනය දෙනවා. මේ දෙනවා ටෙන්ඩර් එක. ස්පොට් ටෙන්ඩර් එක වෙලාවට දාන්න නැති එකෙන් රටට වෙනවා පාඩුවක්. එහෙම නැත්නම් යන ඔය හරියන තෙල් නැවකින් තෙල් ගන්නවා කියලා අධික ගානකට තෙල් ගන්නවා. දැන් එතකොට මේ ක්‍රියාවලිය කොහොමද මේ අපිට දැන් කිව්වට මාලිමාවේ නායකයෝ ඇවිල්ලා අපි කොහෙටද මේ නඩුව දාන්නේ? දැන් මේ මොකද්ද නඩුව තියෙන්නේ? දැන් ප්‍රියංකරයි මේ ආණ්ඩුව බලයට ගෙනාපු කට්ටිය කිව්ව කතාවක් තමයි ජනප්‍රිය කතාවක් තමයි මේ ආණ්ඩුව පිස්සු කෙලියොත් අපි තමයි ඉස්සෙල්ලා පාරට බහින්නේ කියලා. දැන් මේමයි ගෝඨාභය මහත්මයා කඳුරේ අය මෙතන අපේ සංවිධානය තුළ ඉන්න පුළුවන්. ගෝඨාභය මහත්මයා බලයට කොටත් ඔය කතන්දරේ කිව්වනේ. කවුරුත් අන්තිමට නැහැ. අන්තිමට ඇවිල්ලා මෙතන විශාලාවක් වෙලා ඔක්කොම ගිහිල්ලා ඒ මිනිහා කියන්නේ අපි ගෝඨාභය මහත්මයාට සමාජයට ඡන්ද දීපු නැති මිනිස්සුන්ට වඩා ආවේගශීලීව මේ මිනිස්සයාගේ ලේ හෙව්වේ. ඒ මිනිස්සු ඡන්ද දීපු මිනිස්සු වෙන්න පුළුවන්. මොකද 68 ලක්ෂ මොතෙන්ට ගියා. අන්තිමට මුළු ප්‍රශ්නේම රාජපක්ෂ පවුල පිටින් යවල මේ මිනිස්සු මරන්න හෙව්වගේ සිද්ධියක් නෙවෙයි. මිනිහෙක් මැරුවනේ පාර. මං කියන්නේ දැන් මේ මිනිස්සු මරාගෙන මේ අප්‍රිකාවේ ගෝත්‍රික රටවල් වල කොලොම්බියාව වගේ මේ ජීවිත නැති කරගෙන ගැටුම් ඇති කරගෙන යන එක නෙමෙයි වගකීම් ගන්න ඕන මේ ඡන්ද දීපු අය මාළේම ඡන්ද දෙන්න කියපු කලාකරු ඡන්ද දෙන්න කියපු සමාජ නායක වගකීම් ගන්න ඕන දැන් මෙතන වැඩිපුරම මේගොල්ලෝ මේ මැච් එක ප්ලේ වෙන්නේ මේ නීතිය ප්‍රශ්නේ වැඩිපුරම එන තැන තමයි මම කර කරන්න හදන මේ ප්‍රශ්නේ පුත් එන්න තියෙන නිසා සමිලගේ ඉම්පියුනිටි තමයි මෙතන වැඩිපුර සිදු වෙන්නේ දණ්ඩ මුක්තිය තියෙනවා මෙතන දණ්ඩ මුක්තිය කියන්නේ අල්ලන්න බෑ අංජන ඒ කියන්නේ ඔබ විසින් යම්කිසි ක්‍රියාවක් හිතාමතා ඩිලේ කරනවා. ඒක අල්ලන්නේ කොහොමද ඊට පස්සේ? ඒක සම්බන්ධ නීතියක් නැහැ. මේගොල්ලෝ එහෙම හදන්නත් එහෙම විචක්ෂණ බවක් තියෙන අය නෙමෙයි. ඒක වැරද්ද කරලා සොරි කියන්නත් බෑනේ. වැරද්ද කියලා සොරි කියලා කියලා මේ හැකර්ලට ගියා හරි මේ කියලා කියනවා. දැන් දණ්ඩ මුක්තිය තමයි මෙතන තියෙන්නේ. ඉම්පියුනිටි තමයි මේගොල්ලෝ භාවිතා කරන්නේ. සල්ලි ටික කොහේ හරි යනවා. ඊට පස්සේ කියනවා අපි දන්නේ නැහැ මේක හැක් කරා. ගියා කලින් දාර අසිත නිරෝෂන් මන්ත්‍රීතුමා අන් දැක්ක සිරස සක්නට ගිහිල්ලා අමූලික බොරුවක් කියනවා කලනුත් මේම සල්ලි නැති වෙලා තියෙනවා අන්තිමට මාධ්‍යවේදියා වුණාට පස්සේ ඔහු කියනවා මාධ්‍ය වලින් දැක්කලු කටට එන දේවල් හරිද කටට ඒ කියන්නේ බොරු කියන එක අර සත්‍ය කුඹ බොරු විදිනවා ඒ කියන්නේ දැන් මේ බොරුව බෝ වෙලා මේ වැදගත් මහත්තුරුන්ට බොරුව බෝ වෙලා අර ඊස් ITN එකේදී හම්බුණු දවසේ මේ අවසාන වටේදී ඔහු අවසාන වටේදී රොෂායනක් වීමන මන්ත්‍රීවරයා මාත් එක්ක සංවාද මොකද අවසාන වටේ බාධා කරන්න බෑ මිනිහා අවසාන වටේදී කියනවා වැඩිම වේගකින් පනත් සම්මත කරලා තියෙන මාළි මාණ්ඩුව. ඉතින් කතා කරන්න ගියකට මට බාධා කරන්න එපාලු. අන්න ඒ වගේ හරිද? ඊටාම තක්කඩි විදියට ඊටාම ජනතා විරෝධී විදියට Taman දූෂණයට විරුද්ධව ඇවිල්ලා පැහැදිලිව දණ්ඩ මුක්තිය ලැබෙන විදියට අතිශයින් විශාල හානියක් මේ රට කරමින් පවතිනවා. ඒගොල්ලෝ නීතියට ඇප්ලයි වෙන්නේ නැති විදිහට තමයි වැඩේ කරන්නේ. හරි. බොහොම ස්තුතියි ප්‍රියංකරයි. අපිට ප්‍රශ්නිකුත් තියෙනවා. සමිල මම ඔයාලඟට එන්න කලින් පුංචි ප්‍රශ්නයක් තියෙනවා භූපතිගෙන් අහන්න. භූපති අපි දකිනවා දැන් මේ රටේ නීතිය පිළිබඳ විශ්වාසය නැති වෙනකොට මම මේ වෙලාවේ රටේ දකින අවදානමක් යන වාගේ අවධානය යොමු කරන්නේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන තැන් වලින් සාධාරණයක් නොවෙනවා කියනකොට
මිනිස්සු පෙළඹෙනවා මේක ජාත්‍යන්තරයට අරන් යන්න. මම භාරතීය පතිරණත්වයේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරලා තියෙනවා අපේ සංවාදයට එංගලන්තයෙන් දැන් එකතු වෙලා ඉන්න එක්කෙනා. එතකොට ඒක රටේ ස්වාධීනත්වයටත් වක්‍රාකාරයෙන් බලපෑමක් වෙන්න පුළුවන් නේද? රටේ දෙයක් වෙන්නේ නැහැ කියලා මිනිස්සුන්ට තේරෙනකොට මිනිස්සු ඒක එළියට අරන් යන්න පෙළඹෙනවා. ඒක වක්‍රාකාරයෙන් ලංකාවේ ස්වාධීනත්වයට බලපෑමක් නේද? මේක ප්‍රශ්නයකට මුලක් වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම ප්‍රශ්නයකට මුලක් වෙන්න පුළුවන් අංජන. මොකද දැන් එකක් තමා රට ඇතුලේ තියෙන ප්‍රශ්න අපිට විසඳා ගැනීමට අපිට හැකියාව තියෙනවා කියන එක තමා රාජ්‍යයක් හැටියට අපේ මතය වෙලා තිබ්බේ මෙච්චර කාලයක්. කොට ඒකට අපි ලෝකයාට ලබා දුන්න ප්‍රධානම හේතුව තමා ලංකාවේ ස්වාධීන පොලිසියක් ස්වාධීන අධිකරණ පද්ධතියක් තියෙනවා. තොට ඕනෑම කෙනෙක්ට පැමිණිල්ලක් තියෙනවා නම් පොලිසියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ස්වාධීන පොලිසිය විසින් ස්වාධීනව පරීක්ෂණ කරලා ස්වාධීන වූ අධිකරණයක් ඉදිරියේ නඩු පවරනවා. එතකොට ඕනෑම කෙනෙක්ට ඒ පැමිණිල්ල පිළිබඳව විභාග කරලා යුක්තිය ඉෂ්ට කර ගැනීමට හැකියාවක් තියෙනවා කියන එක. එතකොට ජනතාවට මේ ක්‍රමය පිළිබඳව විශ්වාසයක් නැති වෙලා ජනතාව අන්තර්ජාතික ආයතනවලට ලියන්න උත්සාහ කරනවා නම් අපි හිතමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වේවා වෙනත් ආයතනයකට වේවා මම හිතන්නේ ජනතාවටම වැරද්දක් කියන්න බෑ. ජනතාව යුක්තිය ඉටු නොවෙනකොට තමයි මේ දේ කරන්න යන්නේ. ඔව් එතකොට දැන් ඒ විදිහට දැන් රටේම එහෙම මතයක් ගොඩනැගෙනුත් එහෙම එතකොට මේ ආයතනවලට රට ඇතුළට එන්න පුළුවන්. එතකොට ඕපනින් එකක් අපිම හදලා දෙනවා මේ ආයතනවලට රට ඇතුළට එන්න රට ඇතුළේ ඉන්වෙස්ටිගේෂන් කරන්න. එතකොට ඒක ඊටාම අහිතකර තත්ත්වයකට යන්න පුළුවන්. මම අර එක මහත්මයෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් අර මේ අන්තර්ජාතික අධිකරණයට යන්න පුළුවන්ද කියලා එහෙම ක්‍රමවේදයක් නැහැ. මොකද මේ ඉන්ටර්නැෂනල් කෝට් ඔෆ් ජස්ටිස් කියන එක සිවිල් රටවල් අතරේ තියෙන සිවිල් ආරවුල් විසඳීමේ අධිකරණයක්. එතකොට ඒකට එක රටකට තමයි යන්න පුළුවන් ජනතාව හැටියට ඒ කියන්නේ සිටිසන් කෙනෙක් හැටියට එවැනි එකට යන්න බෑ. නමුත් දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වගේ එකට පැමිණිල්ලක් කරන්න හැකියාවක් තියෙනවා. හරි. මම හිතන්නේ සමිල ප්‍රශ්නයක් යොමු කරන්න සූදානම්ෙන් ඉන්නවා. සමිල වට අවස්ථාව. සමිල මියුට් කරලා. දැන් ඇහෙනව නේද? හරි ඇහෙනවා. ඔව් මම හිතන්නේ මෙන්න මෙහෙම එකක්. මුළු සිස්ටම් එක මම විවේචනය කරන්න හදන්නේ පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න. මම හිතන්නේ නීතිය කියන්නේ මොකක්ද කියන එක මුලින්ම අපි හිතන්න ඕනනේ මුලින්ම. ඒ කියන්නේ අපි මේම දැන් මිනිස්සු පිරිසක් ඉන්න රටක. ඒත් හරි ලෝකෙම හරි ගමුකෝ. ඒතර මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒ මිනිසුන් වෙන ප්‍රශ්න විසඳන්නනේ ඒ අතර කහ කොටා ගැනීම මංකොල්ල කනවා මිනි මරා ගන්න. ඒ වලට යම් කිසි දෙයක් කරන්නනේ අපි ඒ කියන්නේ ඒ වගේ ඒවා අඩු කරන්නනේ අපි ඒක නීතියක් මේවා හදන්නේ. ඒතර මට හිතෙන්නේ මේ නීතිය හදන්නේ හැමතිස්සෙම යම් කිසි පිරිසක් ඉලක්ක කරගෙන විතරයි. හැබැයි හැමතිස්සෙම වරප්‍රසාදිත පිරිසක් ඉන්නවා කියන එක තමයි මම හිතන්නේ. එතකොට ඒ අයට කවදාවත් නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඇත්තටම මම හිතන්නේ. දැන් ඕක දැන් ජවීපේ කිව්වේ නෑ අනිත් අරගොල්ලෝ මෙහෙම මේ මිනිස්සුන්ට විතර නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි දේශපාලකයෝ මේ ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එකනේ. දැන් මේගොල්ලෝ ආවත් කරන්නේ ඒකමයි කියන එක තමයි දැන් මට ඒ කියන්නේ මේගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ කවුරු ආවත් වරප්‍රසාදිත පිරිසක් ඉන්නවා. මම හිතන්නේ අපි ඔය ජොයිපේ ඒගොල්ලොන්ගේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක කතා කරලා තේරුමකුත් නැහැ අතන. ඒ කියන්නේ ඒක තමයි ඕනම ආණ්ඩුවක් ආවම කරන්නේ. අපි හිතමුකෝ සරු ජන බලය හරි පොට්ටු හරි ආයි බලයට ආව කියන එක. මම හිතන්නේ ඒගොල්ලන්ට නීතිය ඒ කියන්නේ අනිත් අයට සමාන විදිහට ක්‍රියාත්මක කරයි කියන එක. අනිත් එක අපි පර්සනලි බලමුකෝ. දැන් පර්සනලි බලනකොට මේ අපි උනත් කැමති නැද්ද අපි ඉහළ අය වඳුරගෙන අපේ තියෙන එඩියුකේෂන් එක අපේ තියෙන මුදල් මත අපි උනත් බලන්න හැමතිස්සෙම මොකකින් හරි පැනලා යන්න නේද? එමනේ සාමාන්‍ය මිනිස්සු.
මම හිතන්නේ ඒ කියන්නේ ඒක තමයි ඇත්තම කතාව. ප්‍රායෝගික අර නීතිය සාධාරණයි කියන එක ඒක හරි බොරුවක්. ඒක එහෙම කරන්න බෑ. වරප්‍රසාද පිරිසක් හැමතිස්සෙම ඉන්නවා. අනිත් එක දැන් අර ඉස්සලා කිව්ව නේද මානව හිමිකම් කොමිසම ගැන. දැන් මානව හිමිකම් කොමිසම ලංකාවට ඒගොල්ලෝ හරියට ක්‍රියාත්මක වෙනවා නම් නීතිය අනුව. ඉතින් ඒගොල්ලෝ ලංකාවට ආවට පස්සේ ලංකාවට එන එක අවුලක් වෙන්න බෑනේ. එහෙම ඒක අවුල වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ යම් කිසි වරප්‍රසාදිත පිරිසකට එක විදියකටත් අපි වගේ රටවල්ලට එක විදියකටත් නේ. එහෙමනේ. දැන් බලන්න ඊශ්‍රායලය ඇමරිකාව ගිහිල්ලා හරේ මිනිස්සු මරනවා මේ ලක්ෂ ගණන් වලින්. හැබැයි අපේ රටට මේ මානව හිමිකම් චෝදනා අපේ යුද්ධ කරපේකට. තේම වෙන්න බෑනේ සාධාරණයි නේද? ඒ කියන්නේ එතන ඇමරිකාව ඊශ්‍රායලය කියන එක වරප්‍රසාදිතයි නේද? ඒක කතාව ඒක. අනිත් එක මේ අද මේක බලු ගත්තොත් බලන්න දැන් මේක. දැන් අපි හිතනවානේ නීතිය සාධාරණත්වය කියලා. ඒ වුණාට නීතිය සාධාරණත්වය කිව්වට ලංකාවේ හැම මිනිස්සුන්ටම පුළුවන් එකම නීතිඥ සේවය ගන්න. මට සල්ලි තියෙනවා නම් මට පුළුවන් ලංකාවේ හොඳම ජනාධිපති නීතිඥ කෙනෙක් සහාය ගන්න. කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ නේ. එහෙනම් එක්කෝ හැම නීතිය සාධාරණ නම් හැම නීතිඥයෙක්ම මිනිහෙක්ගෙන් අය කරන ගාන සමාන වෙන්න ඕන. එහෙම නැහැ. අනිත් එක තමයි මේ ජස්ටිස් කතාවක් තියෙනවා justice delayed is justice denied කියලා. කියන්නේ ප්‍රමාද වූ සාධාරණත්වය අහිමි කිරීමක් කියන එක නේ කතාව. දැන් ඇත්තටම මේ ඒ කියන්නේ මිනිස්සුන්ට එපා වෙනවා අන්තිමට. මිනිස්සු ඊළඟට ඒක හරියට ඒ නීතිය අදාළව යන ඒක යන්න කැමති නැහැ. දැන් ඇත්තට මම වුණත් කැමති නැහැ නඩුවක් අහන්න. ඇයි? අපිට ඒක ගොඩාක් කාලයක් යනවා කියන එක අපි දන්නවානේ. එතකොට සමහරවිට අපි අපේ පාඩු ඉඳගෙන අපි ඉන්නවා. අනිත් එක තමයි මේ දැන් බලය සහ දේශපාලනඥයෝ ගත්තත් ඉතින් අතරත් ඒ වගේ තමයි. ඒගොල්ලන්ට මුදල් තියෙනවා, ඒගොල්ලන්ට දේශපාලන බලය තියෙනවා. සහ ඉතින් ඒගොල්ලෝ ඒ මුදල් බලය හා දේශපාලන බලය යොදාගෙන නීතිය යොදා ගන්නවා. ඉතින් මම හිතන්නේ මේක කතා කරන්න ඕන දෙයක්වත් නෙමෙයි නීති සාධාරණත්වය කියන එක. වෙලා තියෙන අපි ඉතින් අපිට පුළුවන් එක චෝදනා කරන්න. එක සිදුවීම් අරගෙන මෙයා මෙහෙම කරන්නේ නැහැ, මේගොල්ලෝ ආවේ මෙහෙමයි මට හිතෙන ඇත්තටම මේකට උත්තරයක් තියෙනවද ඇත්තටම? ඔයගොල්ලෝ මොකද හිතන්නේ සම්බන්ධයෙන්? මට අංජන ඇහෙන්නේ නැහැ. සමිලට උත්තරයක් දෙන්න පුළුවන් භූපති ප්‍රියංකරయ్య ඔය දෙන්නට උත්තරයක් දෙන්න පුළුවන් සමිල අදහසක් ඉදිරිපත් කළේ වෙනස් විදිහේ අදහසක් අපේ කතාව වෙනස්ම තැනකට අරන් යන කතාවක්. භූපති සමිලගේ මේ කතාවේ ඇතැම් කොටස් පොඩි සමහර කොටස් එක්කම එකඟ නැහැ. නමුත් සමිල කියපු එක කාරණයක් ඉතාම වැදගත්. ඒකට මම 100% එකඟයි. මං හිතන්නේ මේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරනවාද කියන එක සම්බන්ධයෙන් එක ලිට්මස් පරීක්ෂාවක් තමා ඒ පවතින ආණ්ඩුවේම කට්ටියට ඒ අයට විරුද්ධව චෝදනාවක් ආවහම නීතිය ඒ අයට ක්‍රියාත්මක වෙනවද කියන එක. එතකොට ඒක තමයි අංක 1. දැන් මේ ආණ්ඩුව හරි මොකක් හරි ආණ්ඩුවක් අපි දූෂණය නැති කරනවා, දූෂිතයන් ඉවත් කරනවා කියලා කිව්වහම දැන් දූෂිතයන් ඉන්න පුළුවන් විපක්ෂයේ විතරක් නෙවෙයිනේ. දූෂිත මිනිස්සු කියන්නේ සමාජයේ ඉන්නවා. සමාජයේ ඉන්නවා දූෂිත මිනිස්සු. එතකොට සමාජයේ ඒක දේශපාලන පක්ෂවල විතරකුත් නෙවෙයි. ඒක අපි හිතමු සමාගමක් ඇතුලේ ඉන්න පුළුවන් දූෂිත මිනිස්සු. මේ සමාජයේ ඉන්නවා. එතකොට මේ සමාජයේ ඉන්න දූෂිත මිනිස්සුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වහම පළවෙනි ලිට්මස් ටෙස්ට් එක තමයි ඒ ආණ්ඩුවේම ඉන්න කෙනෙක්ට දූෂණ චෝදනාවක් ආවොත් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණාද ඒ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය මොකක්ද කියන එක. දෙවැනි එක ඒ කියන්නේ ජෙනුයින්ලි දූෂණය නැති කරනවා කියලා කවුරු කෙනෙක් කියනවා නම් ඒ දූෂණය නැති කිරීම සඳහා ඔවුන් පනවපු නීති මොනවද? ඒ කියන්නේ කවුරු හිටියත් මොන ආණ්ඩුව හිටියත් දැන් අපි දැන් සර්වජන බලය හරි UNP එක හරි JVP එක හරි කවුරු හිටියත් දූෂණය කිරීමට නොහැකි වනසේ ඔවුන් හදපු සිස්ටම් එක මොකද්ද? දැන් උදාහරණයක් හැටියට අංජන පහුගිය ආණ්ඩුව වලින් මේ පොලිසියට තිබ්බ චෝදනා නිසා පොලිස් කොමිසම කියලා එකක් ගෙනල්ලා තියෙනවා. හරි. ඊළඟට නීතිපතිවරයා
තිබ්බ චෝදනා නිසා නීතිපතිවරයා ස්වාධීන කිරීම සඳහා මේ නීතිපති පොලිස්පති ඉවත් කිරීමට විශේෂ ක්‍රමවේදයක් හදපු වෙනම නීතියක් ගෙනාව. හරි. ඊළඟට පහුගිය ආණ්ඩුවෙන් ගෙනාපු දූෂණ විරෝධී පනත ඇන්ටි කරප්ෂන් ඇක්ට් එක. හරි. එතකොට මේ විදිහේ මට කියාගෙන යන්න පුළුවන් මේ විවිධ අවස්ථාවල මේ දූෂණය නැති කිරීමේ අරමුණෙන් ගෙනාපු නීති. එතකොට මේ ආණ්ඩුව විසින් පසුගිය අවුරුදු 2 තුල මොනවද ගෙනල්ලා තියෙන එහෙම නීතිය? හරි. දැන් ඕනම කෙනෙක්ට මේක ඔබ්ජෙක්ටිව්ලි බලන්න පුළුවන්. ගිහිල්ලා මේ ආණ්ඩුවට සපෝට් කරන කෙනෙක්ට උනත් පාර්ලිමේන්තු වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න මොනවද සම්මත කරලා තියෙන පනත් කියලා. බහුතරයක් පනත් තියෙන්නේ ඇමෙන්ඩ්මන්ට් ටැක්ස්. ඒ කියන්නේ තියෙන පනත් වල තියෙන සංශෝධන. හරි. ඒව ඇවිල්ලා මේ ආණ්ඩුවක් කරන දේවල් නෙවෙයි. ඒවා මේ නිලධාරීන් කාලෙන් කාලෙට ඒ තියෙන යාවත් කාලීන කරන දේවල් සමහරවිට වචන දෙක තුනක් වෙනස් කරලා වාක්‍යයක් අයින් කරලා ඔය වගේ දේවල්. ඒවා ඒ කියන්නේ රුටීන්ලි ඒවා රෙකමෙන්ඩේෂන් යනවා මේක මෙහෙම වුණොත් හොඳයි. ඊට පස්සේ ඒක ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් ගිහිල්ලා එහෙම ඒ සාමාන්‍ය විදිහට සිද්ධ වෙන සංශෝධන ඕනම කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන් පාර්ලිමේන්තු වෙබ්සයිට් එකේ මොනවද මේගොල්ලෝ ෆ්‍රෙෂ් මේ අලුතෙන් ගෙනල්ලා තියෙන නීතිය මොකද්ද මේ සිස්ටම් එක අලුතෙන් හදන්න. හරි. එහෙම කිසිම නීතියක් ගෙනල්ලා නැහැ. ඕනම කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි. ඒතර ඊට වඩා පනත් ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එහෙම එයාගේ සපෝට් කෙනෙක්වත් UNP එකේ සමාජිකයෙක්වත් නෙවෙයි. නමුත් ඔහුගේ කාලය තුල අර ඔහුගේ කුඩා කාලය තුල ජනාධිපති වෙලා හිටපු ගෙනල්ලා තියෙන පනත් ප්‍රමාණය නම් ඕන්නම් මේක ක්වොන්ටිටි එක අරගෙන කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. ඒ ප්‍රමාණය තුල ගෙනාපු පනත් ප්‍රමාණය සහ අවුරුදු දෙකට දැන් ගෙනල්ලා තියෙන ප්‍රමාණය. හරි. ඒතර ඒ ප්‍රමාණයෙන් මේ දූෂණය නැති කිරීම සඳහා මොන නීතියද ඔවුන් ගෙනල්ලා තියෙන්නේ? එහෙම කිසිම නීතියක් අදවනතුරු ගෙනල්ලා නැහැ. ප්‍රියංකරයටත් සමිලගේ කතාවට උත්තරයක් දෙන්න පුළුවන්. සමිල අපිත් එක්ක හැමදාම සම්බන්ධ වෙන එක සහ ඌ විතරම මේ ඇත්තටම ඌගේ ඒ දක්වන උනන්දුවට අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අවංකව අදහස් ප්‍රකාශ කිරීම හරි වැදගත්. ඒකෝට තමයි අදහස් කැටල ඉස්සරහට යන්නේ. දැන් මම කියන්නේ මේ ඔහු කතා කරන්නේ සාධාරණත්වයේ යුක්තිය පිළිබඳව. මම ඒකයි කිව්වේ. නීතිය කියන්නේ සාධාරණත්වයේ යුක්තිය සොයා යන ගන්න. ඒක ඉවර වෙන්නේ නැහැ මානව ශිෂ්ටාචාරය. දැන් අපි 48 මේ රටේ මොන හරි නීති පද්ධතියක් තිබුණානේ. අපි නිදහස ලබනකොට ඒ වෙලාවේ ස්වදේශිකයන්ට තිබුණු තත්ත්වය මොකක්ද? සිංහල භාෂාවට ස්වදේශික භාෂාවට තිබුණු තත්ත්වය මොකක්ද? ස්වදේශිකයන්ට වැඩ කරගන්න උනේ තමන්ගේම රටේ සුදු ඒජන්ටවරුන්ට ඔළුව නමලානේ. ඊට පස්සේ ඒක නැවත වතාවක් තරහ සමාජ පන්තියකට ගිහිල්ලා ආපහු පාරක් ඒගොල්ලන්ට හාමුදුරුවනේ කියලා කතා කරලා වැඩ කරගන්න. ඒක රාජ්‍ය නිලධාරීන්ට හාමුදුරුවනේ කියලා කතා කරන්න සමාජ ක්‍රමයක් තිබුණා 60 ගණන් වෙන. දැන් 78 ව්‍යවස්ථාවෙන් 72 ව්‍යවස්ථාවෙන් අපි ව්‍යවස්ථා හදාගෙන යනකොට අපේ ප්‍රගමනයක් තියෙනවා. ප්‍රගමනයක් නැහැ කියන්න බෑ. එතකොට දැන් මේ සංවාද තුලින් මේකට දෙන අවධානය තුලින් පුරවැසියා සිවිල් සමාජයේ ඉදිරිපත් වීම සමහරලාවට ජීවිත පූජා කරලා තමයි නීතිය දිනාගෙන තිබෙන්නේ යුක්තිය කියන්නේ. දැන් අපතේ නීතිය පරාද කරන්න ස්ටීව් බිකෝ මැරෙනවා. දකුණු අප්‍රිකාව. ස්ටීව් බිකෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට උට ගහලා මරනවා. එළි වෙනකන් ගහලා මරනවා උට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට. හිරමැදිරිය සුද්ධ. හැබැයි මැන්ඩෙලා බලයට ඇවිල්ලා අවුරුදු ගානකට පස්සේ ඔහුත් ඒ ධාරාව තුන ඉඳලා ඇවිල්ලා එක වෙනස් කරාම අද දකුණු අප්‍රිකාවේ ඒ තත්ත්වෙ නෙමෙයි. ඒතකොට මම කියන්නේ මේක අනවරත සටනක් තමයි. විශේෂයෙන්ම නීතිඥවරුන්ගේ අයකිරීම එක්ක හොඳම නීතිඥවරයා දක්ෂම නීතිඥවරයා ඇල්ලුවා පස්සේ අර කිව්වා වගේ ඒකට සල්ලි නැත්තම් ඔහුට හොඳට කරුණු ඉදිරිපත් කරන්න බැරි වුණොත් එකම කරුණු සහිත එකම සිද්ධමය කරුණු සහිත පුද්ගලයෙකුට කෙනෙකුට එල්ලුම් ගන්න නියම වෙන්න පුළුවන් තව කෙනෙක් නිදහස් වෙලා යන්න පුළුවන්. ඒක ඇත්ත තත්ත්වයක්. හැබැයි ඊට වඩා මොකක්ද අපිට තියෙන ක්‍රමය? අපි කොහොමද ඒක වෙනස් කරගන්නේ? ඒ කියන්නේ ඒකට කරන්න තියෙන විදියක් විදිහට තමයි දැන් නීති ආධාර කොමිසම හරි එහෙම නැත්නම් ඒ විදිහේ නීතිඥවරුන්ගේ සංවිධාන හැදිලා ෆ්‍රී සර්විස් එකක් දෙන්න අපි දන්නවා. ෆ්‍රී සර්විස් එක කොහොමඩවත් අර අත්දැකීම් තියෙන නීතිඥවරුන්ගේ ඇත්ත කතාව ගත්තොත් තියෙන මේ හැකියාවට කිට්ටු කරන්න අමාරුයි. ඒක සමිල කියන කතාව ඇත්ත. නමුත් අපි කවදාවත් අපි මේ සතන්දරය අපි ආණ්ඩු කරත් නැතත් නීතිය පිළිබඳව අපි කරන සංවාදයේ තුලින් මේකට අපේ තියෙන ඉන්ට්‍රස්ට් එක අපි ඒකට කරන මැදිහත් වීම තුලින් තමයි අපි වගේ මීට අවුරුදු 30කට කලින් 100කට කලින් මිනිස්සු කරපු මැදිහත් වීමෙන් තමයි සමාජයක් ඇවිල්ලා. එතකොට අපිට ඒක මේ ඒක කල යුතු දෙයක්. හැබැයි සාධාරණත්වයේ පිළිබඳ ප්‍රශ්නේ හැමදාම සමිල අනිවාර්යෙන් ඉතුරු වෙනවා. ඒක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. එක්තරා යුගයක් තිබුණානේ මිනිස්සුම ගෙනල්ලා ඉවර වෙලා ඇමරිකාවේ
කපු කටින්න දාලා මේ මිනිස්සුන්ට සත්තුන් විදියට කල්ලන්ට සලකනවා. ඉතින් පස්සේ කල්ලෙක් ජනාධිපති වුණානේ. ඒක තමයි සමාජ ප්‍රගමනය. ඒතර සමාජ ප්‍රගමනය තුල අපි මේක සංසදයට ගන්න. දැන් බුම්පති කිව්වා වගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුව නීතිය සමානව ක්‍රියාත්මක කරලා දූෂිතන දඩුවම් දෙනවා කියලා දිගුරල ඇවිල්ලා කලින් ආණ්ඩුවල දැන් අපිට ඉතිහාසයේ දෙන්නෙකුට තමයි විශාලම චෝදනා තිබුණේ මේ ඔය හිතවතුන්ට සලකනවා Tamanta දේශපාලනට ඕන විදියට නීති අසුරනවා කියලා ජේ.ආර්.යි මහින්දට. හරි. ඔය දෙන්නට තිබුණේ. හැබැයි හොඳට බැලුවොත් පේන දේ තමයි ඔවුන් මේ කාල තුල ඔවුන් යම් පේවරේෂන් කරපු එක තමයි කරලා තියෙන්නේ. ආණ්ඩුවක් විදියට තීන්දුව අරගෙන. එහෙම නැත්නම් පක්ෂ මූලස්ථානයෙන් තීන්දුව අරගෙන. මේ කියන්නේ තමන්ගේ දේශපාලන උපක්‍රමයක් විදියට විමර්ශන කටයුතු සංවිධානාත්මකව භාවිතා කරලා නැහැ මේ ආණ්ඩුව. මම කියන්නේ. උත්කල චරිතවලට ප්‍රෙපරේෂන් කරලා තියෙනවා. අපි තුමා මේ සිල්ලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ගෝණවල සුනිට දහස දෙලා එනවා ඔයගේ සිද්ධි. දැන් ඒ ඇවිල්ලා මේ අපි කියමු ඔය ඇවිල්ලා දැන් මේ පොදු ජනතාවගේ හඬුනේ දැන් මේගොල්ලෝ පොදු ජනතාවගේ හඬුවක් කියන්නේ. මම අහන අධිකරණයට අඩු ගන්න ටිලිසිල්ල මහත්තයා අධිකරණයට පුටු ටිකක් දැම්මද කියලා මේ සාමාන්‍ය මිනිස්සුන්ට වාඩි වෙන්න ඇවිල්ලා. තාම සිරිඳුගේ අධිකරණයේ සමහර අධිකරණවල තියෙන. මම කියන්නේ මේ නීතිඥ මහත්තුන්ගේ වරදක් නෙමෙයි. ඒක සිස්ටම් එකේ මේ මිනිස්සුන්ගේ බය බීරාන්ත වෙලා උසාවියට යන ගතිය. උසාවියට ගියාට පස්සේ සමහරලාවට උසාවියේ පහළ නිලධාරීන් ජේලර්වරු එහෙම නැත්නම් පොලිස් නිලධාරීන් කතා කරන විදිය සැකකරුවන්ගේ දෙමාපියන්ට අපි හැට දැකලා තියෙනවා. ඒ මිනිස්සු වරදකරුවන් විදියට ඒව වෙනස් කරන්නේ මොනවද කරලා තියෙන වැඩ. ඉතින් ඒව මොකුත් කරලා නැහැ. ඒ වෙනුවට ආර්ථිකව රට අර්බුදයට යන වෙලාවේ විරුද්ධවාදියාට කොහොමද පහරෙල්ල කරන්නේ කියලා කල්පනා කරන එක තමයි ආණ්ඩුව සංවිධානාත්මක කරන්නේ. ඒකට විරුද්ධව හැම වෙලාවෙම අපි කතා කරන්නේ. මෙහෙම ගිහිල්ලා අපේ પરම්පරාවෙන් පස්සේ ඊළඟ પરම්පරාවෙන් ගිහිල්ලා කවදා හරි දවසක අපි මීටර ඩහක් යයි. අපිට වඩා පස්සෙන් තියෙන රටවල් තියෙනවා. දැන් අප්‍රිකාව වලට කොලොම්බියාව ගන්නවා. කොලොම්බියාවගේ රටක් ගත්තොත් නීති පද්ධතිය පොයි. නීති ක්‍රියාත්මක වෙනවා. අපේ පොලිසිය අතරම කොලොම්බියා පොලිසිය අතර දූෂිත නැහැ. හරි. එහෙම නැහැ. හැබැයි අපේ පොලිසිය අපිට කියන්න බෑ ඇමරිකාව අතර. හැබැයි ඇමරිකාවේ බොඩි ආර්මස් බොඩි කැමරා තියෙද්දි කල්ලෙක්ගේ බෙල්ල හිර කරලා මැරුවානේ. අපිට ඒ උනාට කියන්න බෑනේ ඒකේ නීති පද්ධතිය හොඳ තැනක නැහැ කියලා. අපි මේ ගමන යන්නේ කොහොමද? අර තියෙන විවේචනය කරගෙන ඒක යන්න ඕනේ. මම හිතන්නේ මේ කසුන් සූදානම්ෙන් ඉන්න ප්‍රශ්නයක් අහන්න කසුන් පාට අහන්න පුළුවන් ප්‍රශ්නේ. කසුන් හරි මයික් එක උඩින් හරි හරි කසුන් හරි අහනෝනේ හරි මම හිතනවා මේ දැන් ඔය යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන විශ්වාස කරන්න දේශපාලන ප්‍රතිපත්තිය කියන්නේ ඒගොල්ලෝ නියෝජනය කරන දේශපාලන ධාරාව කියන එකේ වැදගත්කමක් තියෙනවා කියලා. දැන් උදාහරණයක් විදියට ප්‍රොග්‍රෙසිව්ලි මේ සමාජ සාධාරණය කියන හැමතිස්සෙම වැඩ කරන දක්ෂිණාංශික දේශපාලනය. වාමාංශික දේශපාලනය ඇත්තටම මේවා නිකන් දේශපාලන වේදිකාවල කිව්වට ඒගොල්ලෝ ඇත්තට මේවට වටිනාකමක් දෙන්නේ නැහැ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඒගොල්ලන්ගේ තියෙන අදහස තමයි ඡන්ද ක්‍රමය හරි නියෝ ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනපතියාගේ පැවැත්ම වෙනුවෙන් තියෙන මොකක් හරි උපකරණයක්. ඒක එහෙම නෙමෙයි නම් නිර්ධන පන්තිර බලය මාරු වෙනවා නම් ඒගොල්ලෝ උපකරණේ පවත්වාගෙන යන්නේ නැහැ. වගේ අදහස් තමයි අර ඒගොල්ලන්ගේ අධ්‍යාපන කවවල ඔළුවට දෙන්නේ. ඉතින් මම හිතන්නේ නීතිය සම්බන්ධිනුත් තියෙන ඒක මොකද බලය ලබා ගැනීම වෙනුවෙන් සිවිල් ජනතාව මරන්න පුළුවන් ඒගොල්ලන්ට කිසිම ගිල්ට් ෆීලිං එකක් එන්නේ නැතුව. අර එතකොට නීතිය උල්ලංඝනය කරන්න පුළුවන් නමන්න පුළුවන් ඒගොල්ලන්ට ගිල්ට් ෆීලිං එකක් එන්නේ. මේක ලංකාව විතරනේ මම කියන්නේ පොදුවේ වාමාංශික චින්තනය ඇතුලේ තියෙන්නේ ඒගොල්ලන්ගේ චින්තනය හදලා තියෙන්නේ ප්‍රයොරිටයිස් කරලා තියෙන්නේ වෙන තැනකින්. ඒ කියන්නේ මේ ධනපතියාව හොඳින් හෝ නරකින් විනාශ කිරීම වගේ අදහසකනේ. එතකොට ඒ වගේ චින්තනයක් කොළුවේ තියෙන කෙනෙක්ගෙන් කවදාක්වත් යුක්තිය සාධාරණය හෝ ප්‍රජාතන්ත්‍රවාදය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ දක්ෂිණාංශික දේශපාලන මේ ලිබරල් වටිනාකම් හරි මේ අපි යුක්තිය සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය වගේ මනුෂ්‍ය වර්ගයාගේ ශිෂ්ටත්වය පරිණාමණයත් එක්ක හදාගත්ත දේවල් වටිනාකම ඒ දක්ෂිණාංශික දේශපාලනය ඇතුළෙන් තමයි ඇවිල්ලා මේ සමාජය දැනුවත් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අර ඒගොල්ලෝ වාමාංශිකව කරන දෙයක් තමයි අර ඩිහියුමනයිස් කරලා කියන්නේ අර පුද්ගලයෙක් මිනිහෙක් නොවන ගානට දාලා නිකන් අර තිරසනෙක් විදියට නම් කරලා මූට ඕන වැඩක් කරාට කමක් නැහැ. මූට ඩීओ ගැහුවත් කමක් නැහැ. මූට කිසිම යුක්තිය පස්දලීමේ ක්‍රියාවලියක් නැතුව උස්සංගියත් කමක් නැහැ.
වෙඩි තිබ්බත් කමන්නේ බෙල්ල කැපුවත් කමන්නේ වගේ මානසිකත්වයක් තමයි තමන්ගේ පාක්ෂිකය ඇතුළේ හැදෙන්නේ. මම හිතනවා මේ වාමාංශික චින්තනය කියන එක විස බීජයක් කියලා මිනිස්සුන්ගෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදී යුක්තිය සාධාරණය වගේ දේවල් ඉල්ලන ප්‍රෝග්‍රෙසිව් සමාජය බිහි කරන්න තියෙන එක ප්‍රතිරෝධ බලවේගයක් කියලා මේ චින්තනය. අර දැන් අනිත් එක තමයි අපි දකිනවා සමාජ මාධ්‍යවල මේ ඔය වාමාංශිකයෝ කතා කරනකොට ඒගොල්ලෝ අර ව්‍යවස්ථාවේ 13 5 වගන්තිය අමතකයි 11 වෙනි වගන්තිය අමතකයි ඒක වෙන්නේ මං හිතනවා අර ඒගොල්ලන්ගේ අර අධ්‍යාපන කවුලින් ඒගොල්ලන්ට එන ඒ ඉන්ෆ්ලුවන්ස් එක නිසා කියලා. අනිත් එක තමයි දැන් යුක්තිය පස්සේ දලීමේ ක්‍රියාවලිය කියන නිකන් මැෂින් එකක් වගේ එකක් නම් අපි හිතන්නේ දැන් අපි ඒක විශ්වාස කරන සහ ඒකට ගරු කරන මැෂින් එක ඒ මැෂින් එක සිස්ටමැටිකලි වැඩ කරනවා. මේක කොන්සිස්ටන්ට්ලි වැඩ කරනවා. මට වුණත් ඔබට වුණත් හැමෝටම ඒ ක්‍රියාවලිය හරහා යනකොට එකම විදියට තමයි සමානව ට්‍රීට් කරන්න කියලා. හැබැයි ආයෝ සිස්ටම් එක විවස්ථාදායක බලය හෝ වෙනත් දේවල් පාවිච්චි කරලා කියන්නේ PT එක හෝ PT එකට වඩා උඩින් යන මර්ධනකාරී පනත් ගෙනල්ලා විවස්ථාදායක බලය පාවිච්චි කරලා පුළුවන් මේ සිස්ටම් එක through යන්න නැතුව වෙන එළිය පාරකින් ගෙනහිල්ලා අර මේ මර්ධනය කරන්න ඔය ඩියෝ ගහලා තියාගන්න වගේ වැඩ. ඇත්තටම ඒක පසුගාමී එකක් තමයි PTA කියන එක මගේ විනිශ්චයට අනුව. මොකද අර රජ කාලේ රජාට පුළුවන්නේ ඕන කෙනෙක් ගෙනල්ලා දඬු කතේ ගහන්න වද දෙන්න. එතනින් මිනිස්සු පරිණාමය වෙලා ඉස්සරහට ඇවිල්ලා තමයි එහෙම නැතුව මේක මේ ඒක එතනින් ගලවලා මෙතන සාධාරණ ක්‍රියාවලියකින් අර ප්‍රොෆෙෂනල්ස්ලා හරහා යන සිස්ටම් එක හැදුවේ. ඒකෙන් ගලවලා ආයි රජාට දෙනවා නම් PTA කියලා බලය අපි මේ පස්සට යන්නේ. හරිද? එතකොට මේ අර ඔයගේ දේවල් වාමාංශික චින්තනයේදී අවුලක් නැහැ. වාමාංශික චින්තනයේ තියෙන එකම ටාගට් එක තමයි ඒගොල්ලෝ බලය පවත්වා ගැනීම. ඔය රාජ්‍ය බලය අල්ලනවා කියන්නේ සරල කතාවක් නෙමෙයි. රාජ්‍ය බලය අල්ලනවා කියන්නේ රතුතරුව කමිස ඇඳන් ඉන්න කෙනාට උඩින් කාකේඳුම අන්දනවා කියන එක. රතුතරුව කමිස ඇඳන් ඉන්න කෙනාට උඩින් කළු කෝට් එක අන්දනවා කියන එක. රතුතරුව කමිස ඇඳන් ඉන්න කෙනාට උඩින් සිවුර අන්දනවා කියන එක. ඒක සෙල්ලමක් නෙමෙයි. ඉතින් මේ මං හිතනවා මේ අපි හදන්න යන සමාජය ඇතුලේ අපිට තියෙනවා කියලා මේ මෙන්න මේ වගකීම. ඒ කියන්නේ මේ අපි දක්ෂිණාංශික චින්තනය ඇතුලේ බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෙසිව් අයිඩියා එක දීලා අර වාමාංශික පසුගාමී අර ගෝත්‍රික චින්තනයෙන් මිනිස්සු ගලව ගන්න අන්නේ ඒ උත්සාහය කොහොමද කරන්නේ? අපිට ඒ උත්සාහය කරන්න බැරිනොත් බලය මාරු වෙන්නේ. බලය මාරු නැත්තම් මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ ඔය වාමාංශික සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේක නිකන් හරියට අර නිකන් ලූප් එකක් වගේ. කියන්නේ බලය ඕනේ වෙනස් කරන්න බලය ගන්න බෑ ප්‍රොපගැන්ඩා එක නිසා. අන්න ඒ වගේ එකක් තියෙන්නේ. හරිද? ඉතින් ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නය. කසුන් බොහොම ස්තුතියි ප්‍රශ්නයක් සහ හොඳ අදහස් කිහිපයක් ඉදිරිපත් කළා. භූපතිය සම්බන්ධයෙන් අදහසක් දක්වන්න පුළුවන්ද? මම හිතන්නේ ඩොක්ටර් ප්‍රියංකරට මට වඩා හොඳට ඒක ගැන අදහසක් දෙන්න පුළුවන්. මෙහෙමයි. මෙතන මේ කසුන් මහත්මයා මේ ඇත්තටම සාධාරණත්වය සමාජ සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ කාන්තා අයිතිවාසිකම් ලිබරල් වටිනකම් ටික ඇත්තටම එන්නේ මුලින් වමෙන්. හරි. අපි මේක එන්නේ වමෙන් ප්‍රංශ විප්ලවයෙන්. ප්‍රංශ විප්ලවයෙන් තමයි ලෙෆ්ට් රයිට් කියන වචන පවා හැදෙන්නේ. ඊට කලින් ඔය විග්ලටෝට්ලා අතර තිබුණු යුද්ධෙදී සහ එංගලන්ත රෝස් යුද්ධෙදී තිබුණාට වංශාධිපතිවරුන්ට එරෙහිව සටන ඔය ඔලිවර් ක්‍රොම්වෙල්ලා කරපු වම කියන එක අර නැෂනල් ඇසෙම්බලි එකේදී ප්‍රංශේ දකුණෙන් වාඩි වුණා රාජපාක්ෂිකයෝ වමෙන් වාඩි වුණා මේ වම් පැත්තෙන් හිටගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලපුවයි. එතකොට වම කියන එක ක්ලාසික් වම ගොඩනගන්නේ ඇත්තටම මේ ප්‍රංශිපයෙන් පස්සේ. එතකොට එතන තමයි සාධාරණත්වයේ නීතිය සමාන වෙන්න ඕනේ කතන්දරට කියන්නේ. දැන් මාක්ස්වාදය ඩිවෙලොප් කරනකොට ඔහු සමාජ විකසනයේ අවස්ථාවක් විදිහට ධනේශ්වරය පිළිගන්නවා. ඊට පස්සේ ඔහු පිළිගන්නවා ඉහළ කොමියුනිස්ට් රාජ්‍යයක් අවසානයේ යන්නේ කියලා. හැබැයි මාක්ස්ම ඔහුගේ පස්සේ ඔහුගේ දැන් අපි ඔය දාස් කැපිටාස් වලින් පස්සේ සමහර ඒවා ඔහුගේ අදහස් හුඟක් අය දැන් මම අය ගන්නෙත් නැහැ. ඒතර ඔහුම පස්සේ කලකිරීමටපත් වෙලා ලියපු ලේඛන තියෙනවා. ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීම ඔහුගේ විග්‍රහය මේ මම කියන එක සහ මේ කොහොමද සමාජවාදයේ වඩා හොඳ මෙච්කනා ගැන හිතන මිනිහෙක් බිහි කරන්න ඕන කියන එක නේ මේ කියන්නේ. මම කියන්නේ මේ හරි එක. කියන්නේ ඒක සහෝදරය කියන වචනේ මෙතනින්නේ කොම්රේඩ් කියන එක. තව අනිත් කෙනත් මම වගේම හැඟීම් දැනෙන තියෙන කෙනෙක් කියලා සමාන. කියන සමාජ හයිරාකික ඔක්කොම නැති සමාජයක් ගැන මේගොල්ලෝගේ උතෝපියාව තියෙන්නේ. එතකොට නමුත් මාක්ස් ජීවත් වෙන කාලේ මාක්ස්ගේ ඥාතිවරයෙක් සහ තවත් කණ්ඩායම ඔහුගේ මතය විකෘති කරලා දේශපාලනය කරනවා කියලා ඔහුම දොස් කියපු ලේඛන තිබේ. ඔහුම කනගාටු ප්‍රකාශ. ඒ නිසා මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ
බල සමාජයේ වම කියලා ඉදිරියට ආපු කණ්ඩායම අපි ගනිමුකෝ ස්ටාලින් ගමුකෝ දැන් ලෙනින් කරාපු විප්ලවයේ ඔහු ඇත්තටම සමාජයේ අවශ්‍ය වෙනස කරා අවසනාවකට ඔහු පාකින්සන් රෝගයෙන් මැරිලා ගියේ. උට බලය නැති වෙන අවුරුදු කිහිපයක් යනකොට. නමුත් ස්ටාලින් කියන වම ඉතා ලේසියෙන් ඒකාධිපතිවාදයකට ගිහිල්ලා තියෙනවා. වම දකුණට වඩා. කියන්නේ දකුණ කියන එකේ ඇත්තටම හරි ක්ලාසික් නිර්වචනය ඇතුලේ තියෙන්නේ ජාතිකත්වය සහ දැන් මේ යුගයේ ගත්තොත් නිර්බාධ වෙනදපොළ. ඒක තමයි දක්ෂ අපේ රටේ ඔක තියෙන අනිත් පැත්තට. හොඳයි. ඒක වෙන දවසක සාකච්ඡාවක්. හරිද? ඇයි එහෙම උනේ කියන එක. අපේ රටේ ඔක අනිත් පැත්ත. අපේ රටේ ජාතිකත්වය අල්ලගත්තේ වමත් එක්ක තමයි ගියේ. බණ්ඩාරනායක මහත්තයා කාලේ ඉඳලම අපි ගියේ වමත් එක්ක. අපේ රටේ මේ ජාතිකත්ව කඳුර ගියේ වමත් එක්ක. එතකොට අපේ රටේ තියෙන කතාව වෙනස්. නමුත් පොදුවේ ගත්තට පස්සේ වම බලයටපත් වුණාට පස්සේ ජනතාවට සමාන රටක් සමානතාවයේ තියෙන ඔක්කොම කියලා හැබැයි ඉතා ලේසියෙන් ගිහිලා දෙන ඒකාධිපති බවට. ඒතොර ඒකාධිපති බවට යන්න උන්ට හොඳ සාධක ටිකක් තියෙනවා. මොකද විශාල වශයෙන්ම මේ සෝත්තමවාදය කියන එක. අපි නිවැරදි අනිත් මිනිස්සු වැරදි කියන සාකච්ඡාව තමයි උන්ගේ කවවල උගන්වන්නේ. මේ අසු. ඔය උන්ගේ කවවල ඔය පන්ති පහේ එක්තරා එකක් මම ඉගෙනගෙන තියෙනවා උගන්වලක් තියෙනවා. සෝත්තමවාදය කියන එක ලොකුවටම දෙනවා. ඒ කියන්නේ අපි හරි ඒකනේ නලින් නේමගේ මහත්මයාට ඇවිල්ලා කියන්න පුළුවන් උනේ හිරු බලය වැඩසටහනේදී. ඒ කාලේ මිනිස්සු මැරුවා තමයි ස්ත්‍රී දූෂකයෝ මිනිහ මරුවා තමයි අපි මැරුවේ කියලා ඔවුන්ගේ කියුණානේ. ඒ කියන්නේ නිතරම ඔවුන් හිතනවා ඔවුන් හරි කියලා. දැන් මේ ආණ්ඩුවේ පාපිසි නෙමෙයි. ඔය පළවත්ත කණ්ඩායම පළවත්තේ පක්ෂය සහ ඒක තුල තියෙන බෝල්ෂෙවික් පක්ෂ ජවික තුල ඉන්න අවංකවම බිමල් රත්නායක විශ්වාස කරන ඔහු 100% නිවැරදි බුද්ධලේ. ඒ නිසා ඔවුන් කියන දේ හරි කියන. ඒතකොට මේ සෝත්තමවාදය ඔවුන්ව ගෙනියනවා අනිත් අය වැරදි කියන තත්ත්වයට. ඒතකොට එතෙන්ට ගෙනිච්චම අර ඉස්ලාම් අන්තවාදීන්ට විතක හිතනවා වගේ අපි තමයි හරි දේ කියන්නේ අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ නිසා ඔවුන් සත්තු හා සමානව ඔවුන් ඝාතනය කරන්න පුළුවන් හිතනකොට අන්තවාදයේ විහිවෙනවා වගේ ඉස්ලාම් සංවිධාන ඇතුලේ IS මොනවා හරි බෝකෝ හරාම් හරි මේ වම තුල ඒකාධිපතිවාදයකින් තමයි කියන පරමාදර්ශී රටක් ඉවරුනේ ඒකාධිපතිවාදයකින් මම කියන්නේ සෝවියට් රුසිය ස්ටාලින් හරි ඔහු ට්‍රොට්ස්කිත් මරලා ඒ නිසා මෙතන ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ සමානාත්මතාවය කියන කාරණා වමේ ගුණාංග වමේ පුරුෂාංග හරි නමුත් දැන් මේ ආණ්ඩුව උනත් බලන්න සුකුමාර ජයකොඩි සහෝදරයා අපට විශ්වාසයි කියන මම කියන්නේ මේ වගේ ප්‍රකාශ ජේ.ආර්.වත් කරලා නැහැ ජේ.ආර්. සුනිල් බෝරවලසුලි නිදහස් කරලා වැඩක් ගත්ත එක මම මේ කියන්නේ ඒක වැරදි. හැබැයි මේක ප්‍රසිද්ධි කිව්වේ නැහැ. දැන් කුමාර ජයකොඩි සහෝදරයා අපට විශ්වාසයි. ඔහු එහෙම දෙයක් කරන්නේ කොහොමද කියලා අපෙන් අහනවා. අපි කොහොමද ඒක දන්නේ? රනිල් කෙහෙලිය සම්බන්ධයෙන් එහෙම කිව්වේ නැහැ. රනිල් කෙහෙලිය සම්බන්ධයෙන් එහෙම කිව්වේ නැහැ. මම ඉතින් සරණ ගුණවර්ධන කොරකම් කරව බව දන්නේ නැත්තේ කවුද මේ රටේ? සරණ ගුණවර්ධන අයවැය කියවන වෙලාවේ මහින්ද මහත්තයා බෝතලයකින් ගහලා මහින්ද මහත්තයා ඔළුව වැදිලා හැරලා බලපු එක ඒ දවස්වල පත්තරෙත් ගියාවට මතකයි මහින්ද මහත්තයාගේ වැදුන ගහම බෝතල් කාර විපක්ෂය. මම කිය ප්ලාස්ටික් බෝතල. දැන් සරණ ගුණවර්ධන හිරේ ගියා. දැන් මහින්ද මහත්තයා ඇවිල්ලා කවදාවත් සරණ ගුණවර්ධන මේ අහු වෙනකොට වරදකට පාර්ලිමේන්තුවේ වෙලා කතාවක් කරේ නෑ අනුර කුමාර මහත්තයා. දැන් මේ මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මෙහෙම මොකක්ද හොරකමක් ආව වෙනකොට ජනාධිපති තියෙනවා පාර්ලිමේන්තුවේ. හරි. ඇවිල්ලා කියනවා බිමල් රත්නායක එහෙම කරයිද අහනවා. ඒ බිමල් කන්ටේනර් 223 පැන්නවා කියලා අපි කරන්නේ චෝදනාවක්. ඉතින් දන්නේ නැහැ අපි චෝදනාවක් නේ කරන්නේ. එතකොට අපි ඇවිල්ලා අහනවා බිමල් රත්නායක අපි කොහොමද ඒක දන්නේ කියලා අපි අහනවා ඕනවානේ. අපි දන්නේ නැහැ ඒක. අපි මොකටද බිමල් රත්නායක විශ්වාස කරන්නේ? මම කියන්නේ මෙන්න මේ සෝත්තමවාදයට යන්න හරිම ලේසියි. මොකද මේගොල්ලෝ විශ්වාස කරනවා තා විශාල කාලයක් මේගොල්ලෝ අර පෞද්ගලික ජීවිතේ කසුන් ගත කරලා තියෙනවනේ. කියන්නේ සාපේක්ෂව කියන පරිභෝජනවාදය තුල මිරිකිලා පේමන්ට් වල සොයා නීති බතුයි කාලා ඒ ඇරියස් එකක් තියෙනවා. ඒක හැම බයංක ඇරියස් එක. ඒක විශ්වවිද්‍යාල කාලෙත් අපි දැකලා තියෙනවා. ඒකට ඒක බලය ගත්තට පස්සේ අපි කියන දේ හරි කියන තැනට නිරන්තරයෙන් එනවා. ඕකම මේ මම කියන්නේ මම කියනවා නෙවෙයි නමුත් අර ඒ කියන්නේ යම් කිසි විදියකට ජීවිතේ මේ හොඳ මිනිස්සු දැන් බුබුදේ කිව්වා වගේ හොරු දෙපැත්තෙම ඉන්න පුළුවන්. කියන්නේ පේපවුලක් කෙනෙක් වරදක් කරන්නත් පුළුවන් කියන විවෘතභාවය මේ ගෝල් සඳහුවේ නැහැ. ඔය වමේ නැහැ. අන්න ඒක බලපාලා තියෙන ඔක්කොටම වඩා මම නිතරම ඒකාධිපතිවාදයකින් ඉවර වෙලා නීති හදලා අත්තරමතික පාරමිතට යන්න කියලා මගේ අදහස. හරි මම හිතන්නේ තව ප්‍රශ්න තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා. අපේ කවුද ඉන්දිරා ගරුසිංහ පොඩි අදහසක් දක්වලා තියෙනවා මේ මාලිමාව
අලුතෙන් ව්‍යවස්ථාවක් ගේන්න හදන හින්දා තමයි මේ නීති ගේන්නේ නැත්තේ කියලා කතාවක් තියෙනවා කියලා. ඒකටත් අපි උත්තරයක් දෙමු. ඊළඟට චතුර කුලරත්න අදහසක් දක්වන්න හෝ ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙන චතුර වීඩියෝ ඔන් කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. හරි ඉන්නවා මේ. හරි චතුර අහන්න පුළුවන්. හරි මම ඇත්තරම නියෝජනය කරන්නේ ජෙන් Z එක කියන්නේ අලුත් ජෙනරේෂන් එක. ඉතින් මේ දැනට ඔයගොල්ලෝ කතා කරපු කාරණාත් එක්ක ඉතින් මේ මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ආණ්ඩුවේ මේ දූෂිත ක්‍රියාවලියත් එක්ක දැන් අපිට පේන දෙයක් තමයි මේක මේ ඒකාධිපති ගමනක් ඒකාධිපති තත්ත්වයක් කරා මේගොල්ලෝ යන විදිහක් තමයි අපිට පේන්නේ. ඉතින් මේ විපක්ෂයේ හැටියට කොහොමද මේ ප්‍රෙෂරයකට ඉස්සරහට මේ ඔයගොල්ලෝ මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මේක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ දැන් අපිට දිගින් දිගටම පේනවා මේක එක එක්කෙනාට එක එක විදිහට තමයි එක එක හැඳි වලින් තමයි බෙදන්නේ. ඉතින් මේකට මේ අපි කියනවා ඩීප් ස්ටේට් එක කියලා. ඩීප් ස්ටේට් එකට මේකට තියෙන ඉන්වෝල්ව්මන්ට් එක ඔයගොල්ලෝ කොහොමද දකින්නේ? ඒකත් එක්ක මට අනිත් ප්‍රශ්නේ තමයි අර සමිල කතා කරපු දෙයට මට පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා. ඒක තමයි මේ දැන් ඔහු කියපු කාරණාත් එක්ක මට කියන්න තියෙන්නේ මේ සිස්ටම් එක ඩිජිටලයිස් කරන එක සම්බන්ධව. අනාගතයේදී අපි හිතමු බහුජන බලය වෙන්න පුළුවන්, පොදු ජන පෙරමුණ වෙන්න පුළුවන්, ඊට පස්සේ යම්කිසි සම්දානයක් වෙන්න පුළුවන්. කවුරු හරි මේකට බලයට ආවට පස්සේ මේ සිස්ටම් එක ඩිජිටලයිස් කරන එක සම්බන්ධව ඔයගොල්ලන්ට මොකක් හරි ප්ලෑන් එකක් තියනවාද? එහෙම කරනවා නම් කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉතින් ඒක තමයි ඉතින් මගේ ප්‍රශ්න ටික. බොහොම ස්තුතියි. මම හිතන්නේ චතුර ප්‍රශ්න දෙකක් යොමු කළා ප්‍රධාන වශයෙන්. ප්‍රියංකරේ ඔයාට පුළුවන් පළවෙනි ප්‍රශ්නෙට සහ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ප්‍රියංකරේ එහෙමද? මේ මම වාහනේට නගින්න යන ගමන් මට මේ පින්තූර ගන්න විදියක් නැහැ. මට පොඩ ප්‍රශ්න අහන්න ආපහු මේ අංජනවල. ඔව් චතුර අහන්නේ මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක විපක්ෂයේ මේ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ චතුරගේ. ඔව් ඒක තමයි අපි දැන් මේ කරන්නේත් ඒකනේ. දැන් අපිට කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒකට අවශ්‍ය ජනතාව දැනුවත් කරලා සංවිධානය වෙන. දැන් අපේ තියෙන සංවිධානය වෙන්න පුළුවන් තම තුනයි මට පේන්නේ. එකක් තමයි පක්ෂ විදියට සංවිධානය වෙලා මේකට මේ ඔවුන් යම් කිසි විදියකට මේ නීතිමය පද්ධතියට කරන බලපෑමට විශේෂ විමර්ශන ක්‍රියාවලදී පක්ෂපාතීම සම්බන්ධව හඬනගන එක, සිවිල් සංවිධාන හරහා කරන එක සහ මාධ්‍ය හරහා අපි කරන කාර්ය සමාජය දැනුවත් කිරීමකින් විතරයි අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඉතින් වෙන මොනවද කරන්නේ අපි. ඒව තමයි අපිට කරන්න පුළුවන්. අපි ඒව කරමින් පවතිනවා. දැන් මේ වැඩසටහනත් ඒකේ කොටසක් දැන් ඒක මෙතනින් අපි යම්කිසි කණ්ඩායමකට මේ දැනුම යවනවානේ අපි පේජස් වල. ඒ විදිහට අපි වැඩ කරන එක තමයි කරන්නේ. ඒ වගේම දැන් චෝදනාවක් තිබෙනවා ප්‍රධාන විපක්ෂය විදියට සජිත් ප්‍රේමදාස මහත්මයා සහ කණ්ඩායම මේකට මැදිහත් වෙනවා මදි හරෙමේ කියලා. ඉතින් එහෙම චෝදනාවක් තිබෙනවා. අපි මේ පක්ෂවල උපක්‍රම තිබෙන්න පුළුවන් දේශපාලන උපක්‍රම වැඩ කරලා. නමුත් පොදුවේ අපි මේ උත්සාහ කරනවා ඉතින් මේක ජනගත කරලා ජනතාවගේ එකතුව අපේ පැත්තට හරව ගන්න මේ කරන් යන වැඩ පිළිවෙල ගැන ඒ අර මට පේන්නේ නැහැ ඉතින් මොකද කරන්න පුළුවන් කියලා. ආණ්ඩුව චතුරගේ ප්‍රශ්නෙට මාත් පොන්චි උත්තරයක් දෙන්න. දැන් චතුර අපි බහුජන බලයේ සංවිධානය ආරම්භ කරන්නම හේතුවත් මේ විපක්ෂයේ විදිහට විපක්ෂයේ ඉන්න විශේෂයෙන් මේ තරුණ කණ්ඩායම් ඔබ දන්නවා චතුර මේ විපක්ෂයේ වැඩිහිටි දේශපාලඥයෝ ගණනාවක් ඉන්නවා විවිධ පක්ෂවල. ඒතර මේ හැම පක්ෂයකම ඉන්නවා තරුණ කණ්ඩායම්. ඒතර විපක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නායකයෝ අතර තියෙන ප්‍රශ්න මේ අපේ තරුණ කණ්ඩායම් අතර නැහැ. අපි හැමෝම එකට කතා කරන අදහස් බෙදා ගන්න කෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් අනිත් කෙනා පෙනී ඉන්න කණ්ඩායමක්. ඉතින් අපි මේ බහුජන බලය ආරම්භ කරන්නෙම ඒ තරුණ කණ්ඩායමට එකතු වෙන. දැන් අපේ මිලින්ද ඉන්නවා පොදු ජන පෙරමුණෙන්. ඒතර ප්‍රියංක රයියා සර්වජනෙන් චරිත සජබෙන් ඒ වගේ තවත් දේශපාලන පක්ෂ ගණනාවක. ඒතර UMP එකද ඔහොට්ටුවද වෙනත් පක්ෂද ගොඩකින් එකතු වෙලා මේ තරුණ කණ්ඩායම එකතු වුණේම මේ
ආණ්ඩුව අරන්ගෙන් ආණ්ඩුවේ අභියෝගයට මුහුණ දෙන්න. දැන් අපි ගත්තොත් අපි පටන් ගත්ත දවසේ ඉඳන් අපි විවිධ ක්‍රියාමාර්ග අරගෙන අපිට පුළුවන් වුණා ඒකට මුහුණ දෙන්න. විශේෂයෙන් ඔයාලට මතක ඇති ශ්‍රී ලංකන් ඩේ කියලා එකක් පටන් ගත්ත මේ ආණ්ඩුවේ. කිසිදු පදනමක් නැති, කිසිදු ගැළපීමක් නැති අමුතු උත්සවයක් කරන්න උත්සාහ කළා. ඉතින් ඒ උත්සවය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම විවේචනය කළා. මොකද අපි සංවිධානයක් විදියට මේ ගැන තමයි අපි ඉස්සෙල්ලාම කතා කළේ. ඒතකොට ඒ කතා කිරීම එකේ සාර්ථකත්වය කියන්නේ අන්තිමට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පවා අපේ නම කියලා ඒ ගැන කතා කරන්න සිද්ධ වුණා. ඒතකොට විපක්ෂ නායකතුමත් ඒ ගැන කතා කළා. ඒ වගේම අපි මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල ඉන්න නායකයන්ව අපි දිගින් දිගටම දැනුවත් කරලා සහ උන්ට පීඩනයක් එල්ල කරනවා. අපි විපක්ෂ නායකතුමාව, එතකොට හිටපු ජනාධිපතිතුමාව, නාමල් මන්ත්‍රීතුමාව, දිලිත් මන්ත්‍රීතුමාව, ඒ වගේ දැනට ඉන්න සහ දේශපාලනයේ මේ පාර්ලිමේන්තුවේ නැති සියලු දේශපාලන පක්ෂ නායකයොත් එක්ක අපි ගනුදෙනු කරනවා සහ අපි අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ට පීඩන කණ්ඩායමක් විදියට, ප්‍රෙෂර් ගෲප් එකක් විදියට අපි වැඩ කරනවා. මම හිතන්නේ ඒකත් ආන් පක්ෂයේ ඉන්න කණ්ඩායමක් විදියට අපි පාවිච්චි කරන මේ උපක්‍රමයක්. ඊට අමතරව අපි මේ දූෂණ වංචාවන් සහ ආණ්ඩුවේ තියෙන වැරදි අඩුපාඩු ප්‍රධාන වශයෙන් හෙළි කරන කණ්ඩායමක් තමයි අපි මේ බහුජන බලයේ ඉන්නේ. සමහර ලාවට අපි අපේ මේ බහුජන බලයේ ප්ලැට්ෆෝම් එක හරහා ඒ ගැන කතා කරනවා. අපි සතියකට පතාවක් හෝ දෙවතාවක් මාධ්‍ය හමු තියෙනවා. ඒ හරහා දැනුවත් කරනවා. ඊට අමතරව චතුර දන්නවා අපි හැම කෙනෙක්ම මේ සමාජ මාධ්‍ය අවකාශය තුල බොහොම ක්‍රියාකාරී. අර පැත්තෙන් ගත්තොත් මිලින්ද, චරිත්, ප්‍රියංකර, මම මේ අතුළු කණ්ඩායම අපි සමාජ මාධ්‍යෙත් බොහොම සක්‍රියව වැඩ කරනවා. ඉතින් ඒ හරහා අපි උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවේ තියෙන දූෂණ අක්‍රමිකතාවයන් ගැන හෙළිදරව් කරන්න. ඉතින් ඒව සාර්ථක වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒ වගේම අපි අර අපේ අද මාතෘකාවේදී භූපති මුලින් කිව්වා මේ කරන්න ඕනේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පැමිණිලි කරන එක. අපි ඒ වගේ පැමිණිලි කිරීම කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. එතකොට අනෙකුත් රාජ්‍ය ආයතන වලට මේ සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න ගැන අපි පැමිණිලි කරලා ඒ පැමිණිලි පස්සෙන් අපි ඉන්නවා මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒ වගේ ක්‍රියාමාර්ග රාශියක් ගන්නවා. අපිට ඕන චතුර මේ වගේ තව දැන් ඔයත් අද මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ තව පුළුවන් තරම් කට්ටියව මේ ගැන දැනුවත් කරලා කට්ටියව සම්බන්ධ කරගන්න. මොකද මේක තනි කණ්ඩායමකට එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි චතුර. මොකද වර්තමාන ආණ්ඩුව ගත්තොත් මේ අපි අපේ කතා බහ තුලත් කියවනවා මේ ප්‍රොපගැන්ඩා කියන එක ආණ්ඩුවේ ප්‍රධාන වැඩක්. ඒ සඳහා වුන් රාජ්‍ය බලයද, උන්ගේ පළවත්තේ තියෙන බලයද මේ හැම දෙයක්ම පාවිච්චි කරමින් මේ ප්‍රොපගැන්ඩා එක කරගෙන යනවා. ඒතකොට ප්‍රොපගැන්ඩා එකට අහුවෙච්ච මිනිස්සු ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක හැප්පෙන එක ලේසි වැඩක් නෙමෙයි. අභියෝගාත්මක වැඩක්. විවිධ ප්‍රශ්න එනවා, විවිධ ගැටලු වෙනවා. ඉතින් අපේ කණ්ඩායම් වලටත් ඒවට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අපි කරගෙන යනවා. ඉතින් අපිට මේ ඔයාලා වගේ කට්ටිය මේ වැඩසටහන් හරහා කීප දෙනෙක් හරි එකතු වෙන එක තමයි අපේ ශක්තිය විදියට අපි දකින්නේ. ඒක අපි දිගටම කරගෙන යනවා. ඉතින් අපිට ඕගොල්ලන්ගේ සහයෝගය තමයි ඕනේ මේ විදිහට සම්බන්ධ වෙන්න. ඒ වගේම තව කට්ටියව මේ වගේ දේවල් ගැන දැනුවත් කරන්න. අර විශේෂයෙන් ඔයා දැන් ජෙන්සි කියලා මම තමයි වැඩි කතාව පටන් ගත්තේ. ඒතර මේ ජෙන්සි පරම්පරාව මේ දේශපාලනිකව සවිඥානික වෙන එක. දේශපාලනිකව අර වෙන දේ ඔහේ බලන් ඉඳලා මොකක් හරි වෙච්ච දෙයක් කියලා ඉන්නේ නැතුව අර වෙන ඩිජිටල් ලෝකවල ඉන්නේ නැතුව මේ රටේ තියෙන දේශපාලනය ගැන කතා කරන එක වැදගත්. ඉතින් චතුර මේ වගේ දෙයකට සම්බන්ධ වීම ඇත්තටම මේ තරුණෙක් විදියට ගොඩක් අගය කරන්න ඕනේ. මොකද මේ වෙලාවේ තරුණ පරපුර මේ දේශපාලනය කියන එක සම්පූර්ණයෙන් අතහැරලා තියෙන්නේ. දේශපාලනය කියන දේ අතහැරලා බෑ. අපි මොන වයසේ හිටියත් අපිට දේශපාලනය කියන දේ ඕන වෙනවා. ඉතින් දේශපාලනිකව අපි සක්‍රියව නොවි, දේශපාලනිකව අපි මැදිහත් නොවි මේ රට හොඳ රටක් වෙයි කියලා හිතන එකත් එක්තරා ආකාරයක විහිළුවක්. මම හිතන චතුරට ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්න ඇති. අපිත් එක්ක දිගින් දිගටම රැඳී ඉන්න කියලාත් ආරාධනා කරනවා. මම හිතන්නේ අපේ කතා බහ දැන් සෑහෙන වෙලාවක් ගියා. පැය එකමාරකට ආසන්න කාලයක් ගියා. ඉතින් මම හිතනවා තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් මම අවසන් අවස්ථාවක් දෙන්නම් ප්‍රශ්න අහන්න. චතුර අදහස් දක්වන්න. අර මේ හම්බෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔව් මේ ඔබතුමා අර සඳහන් කරා ප්‍රොපගැන්ඩා කියන කතන්දරේ ඒකට මට පොඩි අදහසක් දක්වන්න තියෙනවා. දැන් පසුගිය දවසක හිටපු මේජර් ජෙනරල් ජගත් ඩයස් මහත්මයා යම් කිසි ප්‍රකාශයක් කරලා තිබ්බා මේ ඉන්ටර්විව් එකකදී. ඔහු කියනවා අපි දැනටමත් ඇටැක් වෙලා ඉවරයි සයිකොලොජිකලි කියලා. එතකොට මේ ප්‍රොපගැන්ඩා හරහා තමයි මේ කතන්දරේ වෙන්නේ. ඉතින් ඒක පිළිබඳව මම දැනගන්න කැමතියි කොහොමද මේකට ලෑස්ති වෙන්නේ ඉස්සරහට දේශපාලන පක්ෂ. මොකද හේතුව දැන් එක නැරටිව්ස් හදනවා. දැන් ආණ්ඩුවෙන් එක නැරටිව්ස් හදනවා. දිනපතා අපි හිතමු දැන්
ලබන සතිය මොකක් හරි දෙයක් වෙන්න තියෙනවා නම් ඒකට ඒක නිකන් අඟවන වගේ ඒක මේ සතියේ ඉඳන්ම හොදන්න පටන් ගන්නවා. ඒ වගේ කාරණා වෙනවා. ඉතින් ඒක සම්බන්ධව දැන් මේකට අපි දැන් ඩිෆෙන්සිව් වෙලා හරියනවද නැත්නම් අපි කොහොමද මේකට කවුන්ටර් ඇටැක් කරන්න උත්සාහයක් තියෙනවද කොහොමද ඒ සම්බන්ධව තත්ත්වය? ඔව් චතුර අපි නම් කිසිම වෙලාවක මේ ඩිෆෙන්සිව් කියන ස්ට්‍රැටජි එකේ නෑ. අපේ තරුණ කණ්ඩායම ඔක්කොම ඇටැක් මූඩ් එකේ තමයි ඉන්නේ. කියන්නේ වැරද්දක් දැක්කොත් අපි ඒ ගැන කතා කරනවා. දැන් සාමාන්‍යයෙන් චතුර ආණ්ඩුවක් දේශපාලනය කරනවා. ඒතකොට ආණ්ඩුවක් සංවර්ධන වැඩ කටයුතු කරන අපි මහින්ද රාජපක්ෂයෙක් ගත්තත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ගත්තත් ප්‍රේමදාසෙක් ගත්තත් ඒගොල්ලෝ විවිධ සංවර්ධන කටයුතු කරගෙන යන ගමන් පැත්තෙන් යන වැඩක් තමයි ප්‍රොපගැන්ඩා කියන්නේ. දැන් කවුද ප්‍රේමදාස මහත්තයාගේ ජන උදාව ඒ ජනසවියේ දේවල් ගත්තත් එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ සිද්ධ වෙච්ච වැඩසටහන් ගත්තත් එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ සිද්ධ වෙච්ච විවිධ සංවර්ධන වැඩ ගත්තත් සංවර්ධන වැඩේ යනවා රට කරන වැඩේ යනවා ප්‍රොපගැන්ඩා එක පොඩි පැත්තකින් යන වැඩක්. ඒතර මේ සැරේ මේ ආණ්ඩුවේ වෙලා තියෙන්නේ ප්‍රොපගැන්ඩා එක තමයි ප්‍රධාන වැඩේ. ප්‍රොපගැන්ඩා එක කරන එක කැම්පේන් එක කරන එක තමයි ප්‍රධාන වැඩේ. අර සංවර්ධන වැඩ අර වෙලා තිබ්බොත් කරන මේ නිකන් ඉන්න වෙලාවට කරන වැඩ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක වෙනස්ම තත්ත්වයක්. මොකද කලින් ආණ්ඩුවල ඒක පොඩි 100ට ගානක පාර්ට් එකක් විතරයි. හැබැයි මේ ආණ්ඩුවේ වැඩි ප්‍රමාණයක් තියෙන 90%ක් විතර තියෙන ප්‍රොපගැන්ඩා. මොන විදියට බැලුවත් අපි මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන විදිය ගත්තොත් මම හිතන්නේ මෙන්න කලින් තිබ්බ කිසිදු ආණ්ඩුවක් සතුව මේ වගේ සමාජ මාධ්‍ය බලකායක් ඉන්න ඇති කියලා. මේක මේ ස්වේච්ඡාවෙන් ඉන්න කට්ටියක් නෙමෙයි. මේක පේයිඩ්. ඒ කියන්නේ එක පැත්තකින් පළවත්ෙන් නඩත්තු වෙන ඒ වගේම අනිත් පැත්තෙන් රාජ්‍ය මුදලින් නඩත්තු වෙන කණ්ඩායමක් ඉන්නවා. දැන් චතුර දන්නවා ඇති ජනාධිපති මාධ්‍යාංශයේ ඉන්නේ කවුද කියලා. දැන් විවිධ සංවිධාන ගණනාවක් සිවිල් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් ගණනාවක් දිගින් දිගටම ඉල්ලනවා. හැබැයි තවමත් මේ ජනාධිපති මාධ්‍යාංශයේ ඉන්නේ කවුද කියලා එළියට එන්නේ නැහැ. ඉතින් එතනම තියෙනවනේ ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒකොල්ලන්ව හංගනවා. ඉතින් හංගන්නේ මේ රාජ්‍ය මුදලෙන් නඩත්තු වෙන්නේ සමහර වෙලාවට මේ විවිධ නම් වලින් ෆේක් ප්‍රොෆයිල් නඩත්තු කරන කණ්ඩායම තමයි ඒ තැන්වල ඉන්නේ. ඊට අමතරව ඔය මාධ්‍ය ලේකම්වරු විදියට විවිධ සංස්ථාවල විවිධ තනතුරු ධර්මින් මේ පුද්ගලයෝ දිගින් දිගටම කටයුතු කරන්නේ ප්‍රොපගැන්ඩා වැඩ ක්‍රමයි කරන්නේ. ඊට අමතරව වෙනම නඩත්තු වෙන YouTube කණ්ඩායමක් ඉන්නවා. අතුර දන්නවනේ YouTube වල මොකද්ද වෙන්නේ? ඒ දේ අර වගේ වචනේ හොදන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ දේවල් වලට මේ ආණ්ඩුව වීදම් කරනවා. දන්නවා සමහර ලාට YouTube එකේ විවිධ වැඩසටහන් කරන කට්ටියට ආණ්ඩුව ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. දකින්න නැත් සමහර අර ඉවත් වෙනු කියන කැම්පේන් එකේ ඇඩ් එක ගොඩක් කට්ටිය දානවා. ඔය ඇඩ් එක මේ ආදරෙන් දාන ඇඩ් එකක් නෙමෙයි. ඔය ඇඩ් එක දානවට ඒ සල්ලි යනවා. මුදලක් යනවා. විවිධ ආකාරයෙන් ඔවුන්ට අවස්ථාව හම්බෙලා තියෙනවා. දැන් එක්තරා YouTube කරුවෙකුට නාට්‍යයක් දාන්න හම්බෙලා තියෙනවා ITN එකේ. ඉතින් විවිධ වරප්‍රසාද දීලා මේ ප්‍රොපගැන්ඩා කට්ටිය ප්‍රොපගැන්ඩා ටීම් එක මේ ආණ්ඩුවේ නඩත්තු කරනවා. මේ ආණ්ඩුව මොන දේ අනාගත්තත් මේ ප්‍රොපගැන්ඩා වැඩේ සාර්ථකව කරගෙන යනවා. ඉතින් ඒකටත් අපේ ඉන්න කණ්ඩායම් වල අපිත් ඒ ගැන නීතිපතා අප්ඩේට් වෙමින් කතා කරගෙන යනවා. ඉතින් ඒ වගේම අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ දේශපාලඥයොත් මේ සම්බන්ධයෙන් මීටත් වඩා අවධානය යොමු කරන්න ඕනේ. ඊට කලින් තිබ්බට වඩා වෙනස් විදිහේ අභියෝගයක් කියන එක ඔවුනුත් තේරුම් ගන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. හරි මම හිතන්නේ අපේ ප්‍රශ්න ඉවරයි වගේ මට පේන්නේ. එහෙනම් මම වැඩසටහන අවසන් කරන්නම්. මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක සම්පත්දායක විදියට සම්බන්ධ වුණු ප්‍රියංකර මහගම්මුල්ලගේ, ඒ වගේම චරිත අබේසිංහ, ඒ වගේම නීතිඥ භූපති කහතොඩුව තුන්දෙනාට. ඊට අමතරව අපේ වැඩසටහනට සම්බන්ධ වුණු Zoom අවකාශය හරහා ප්‍රශ්න යොමු කරපු සහ වැඩසටහනට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම, ඒ වගේම Facebook ඇතුළු සමාජ මාධ්‍ය ලයිව් හරහා සම්බන්ධ වුණු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේත් මේ අපි එනවා වැඩසටහන හරහා ඔබ හමුවට ඉන්න. ඉතින් ඔබේ ප්‍රශ්න තියෙනවා නම්, අපි කතා කළ යුතු දේවල් තියෙනවා නම් අපිව දැනුවත් කරන්න. අපේ Facebook page එකට message එකක් එවන්න පුළුවන්. ඒ වගේම අපේ WhatsApp අංක තියෙන කට්ටිය ඉන්නවා නම් ඒ දේවල් message එවන්න පුළුවන්. මොකද අපි හැමෝම එකතු වෙලා කරන කතා බහක් තමයි මේක. අපි තනියෙන් කරනවා, ඕගොල්ලෝ අහන් ඉන්නව නෙමෙයි. මේක collective වැඩක්, එකතු වෙලා කරන වැඩක්. ඉතින් ඕගොල්ලෝ අහන් ඉන්න හැම කෙනෙක්ම අපිත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්ගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඉතින් ලබන සතියේ අපි එනවා වැඩසටහනකින්. හමු වෙමු. හැමෝටම සුබ රාත්‍රියක් වේවා.